ඉතින් welcome to my YouTube channel. ඉතින් Journey of 2007 Soul. ඒ නම තෝරගන්න හේතුව ඉතින් සරල කිව්වොත් my birthday එක මම ඉපදුණු year එක තමයි birthday එක 2007. එතකොට මේ channel එක ගැන කෙටියෙන් කිව්වොත් මේක මම create කරලා තියෙන my account එක ගොඩක් පරණයි පොඩ්ඩක්. ඉතින් මම මේ අද වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2025 26 රෑ 11:55ට. මම මේක 2027 වෙනිදා වගේ වෙලා තියෙයි. මම මේක කෙටි කාලයක් තුල හදන්න නිකන් එඩිට් කරන්න මුකුත් නැහැ. නිකන් ඕගලන්ට ස්ක්‍රීන් එකේ නිකන් black and white හරි මොකක් හරි ස්ලයිඩ් ෂෝ එකක් හරි පෙනෙයි. ඉතින් මම මේ මුල් විනාඩිය ගන්නවා. ඉතින් මේක දාන්න හේතුව කියන්නේ මේ මම A level කියන්නේ මගේ ජීවිතේ දැන් මං ඉන්නේ A level ජීවිතේ. ඒක මෙතෙක් දුරට කොහොමද උනේ කියලා කියන තමයි මේ මුල් විනාඩි මේ YouTube වීඩියෝ එක දාන්න මේ පළවෙනි වීඩියෝ එක. අත්තම කිව්වොත් මේ මම මුලින් මේ channel එක හැදුවේ වෙන වීඩියෝස් දාන්න. කියන්නේ නිකන් review වගේ film review. පස්සේ ඉතින් මම කෙටියෙන් කිව්වොත් මේක ඇත්තටම දාන්නේ මේ මගේ මෙතෙක් කල් A level ජීවිතේ කොහොමද කියලා දාන්න. ඉතින් ඉස්සරහට මම හිතනවා ඔයගොල්ලෝ බලන් ඉන්නවා නම් මෙතනින් පස්සේ තමා මේ විස්තර ටික පටන් ගන්න. හරි මුලින් පටන් ගත්තොත් මම O level කරේ 2024 මැයි මාසේ. මැයි 5 හරි 6 හරි. මට හරියටම දවස් මතක නැහැ ආරම්භ වෙදිනේ. කොහොම හරි ඉවරුනේ මැයි 16 වගේ. ඉතින් සරලව කිව්වොත් මම එතකන් අර 10 11 ශ්‍රේණිය වෙනකම් එහෙම ලොකු බ්‍රයිට් ඩයල් එකක් නෙවෙයි. normal එකේ ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, එක්සෑම් එකක් තිබ්බොත් ඊට කලින් දවසේ රෑ මොකක් හරි පුතක් බලනවා. තියෙන විෂයට අදාළ. පස්සේ 10 වසරේදී අපේ පන්ති පාරමිස් මා වෙනම ගෙනල්ලා කතා ලිව්වා පුතේ මේ ඔයාගේ ලකුණු තියෙන ගාන ඇවරේජ් කොහොමද මම වැඩ කරන්නේ කියලා. මං කිව්වා මේ මැඩම් මේ ඊට එක්සෑම් එක හෙට නම් අද රෑට පොඩ්ඩක් ගිහින් බලනවා කියලා. මැඩම්ට පොඩ්ඩක් hina ගිහින් කිව්වා ඔයා පොඩ්ඩක් ඊට කලින් දවසේ නැතුව එක්සෑම් තියෙන සති දෙකකට කලින් වගේ පොඩ්ඩක් එහෙම කරලා බලන්න මේ එක්සෑම් එක විතරක් කියලා. ඉතින් මා තා කියලා හිටියා. කොහොම හරි අපේ ෆස්ට් ටර්ම් උයි සෙකන්ඩ් ටර්ම් උයි තිබ්බේ ඔන්ලයින්. يعني අර කොරෝනා සිද්ධි වලින් පස්සේ ඉස්කෝලේ ඇරලා يعني ඉස්කෝලේ ඕපන් කරාට පස්සේ 9 වසරේදී ඕපන් කරේ. 10 දී يعني 2023 හරි 22 වගේ. මම හරියට ඊයේක මතක නැහැ. කොහොම හරි මේ ඔන්ලයින් එක්සෑම් තිබ්බේ. මම ඔන්ලයින් ක්ලාසස් වලට ගියෙත් නැහැ. වැඩක් නැහැ කියලා. මොකද මම ඇත්තටම කිව්වොත් කම්මැලි ගොඩක්. ඒක තමයි අංක 1 කියලා වෙන්නේ. කම්මැලිකම. මම මේ සතුරෙන් කියනවා නේ. ඉතින් ඒව මතක් වෙදි දුක හිතෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. අංක 1 කම්මැලිකම. කියලා වෙන හොඳම දැනෙන්නේවත් නැහැ කම්මැලිකම හින්දා කියලා වෙන හැටි. මම 2026 ඉලෙවල් කරන්නේ කියන්නේ තව මාස 8ක් වගේ තියෙන. අද 26 ඒ කියන්නේ දැන් 26 නෙවෙයි දැන් අතර 27යි 12යි 4. ඕගොල්ලෝ බලලා නම් මේ වීඩියෝ එකේ එකපාරට කොහොමද විනාඩි ගන්න මම මුලින් පෝස් කරලා පොඩ්ඩක් අර මෙතන මේ සවුන්ඩ් වගේ ඇඩ්ජස්ට් කරා මොකද මම මේ කම්පියුටරෙන් රෙකෝඩ් කරන්නේ මම කලින් වෙබ්කෑම් එකෙන් දාලා තිබ්බේ දැන් මගේ මයික්‍රොෆෝන් එකක් තිබ්බා මේ හෙඩ්සෙට් එකට ඒකෙන් රෙකෝඩ් කරන්නේ. ඉතින් මුලින්ම කියනවා මම මේ වීඩියෝ එක දාන්නේ ඔය පිටායට බලන්නේ මොකද කියන්නේ ඔයගොල්ලෝ මේ මොකක් හරි වටිනාකමක් තියෙනවා නම් ගන්න. මම මේ ගොඩක් දාන්නේ මේ මම තව අවුරුදු 70ක් වගේ 70ක් ඉඳි දන්නේ නැහැ. ඉතින් දැන් තියෙන කාලෙත් එක්ක ඒක 88ක් නේ. හරි කොහොම හරි sorry මයික් එක වැටුණා. මේ මම ඉතින් කියන්න බෑ මේ හෙට මනින්ද මැරෙයිද කියලා දන්නේ නැහැ වෙනද පුළුවන් දේවල්. ඉතින් එහෙම වුණොත් ඊළඟ ආත්මෙදී මම විශ්වාස කරනවා ඊළඟ ආත්මයක් තියෙනවා කියලා. මොකද එක එක කල්චරල් බිලිෆ්ස් තියෙනවා. මම විශ්වාස කරන විදිහට
හිතනවා ඊළඟ ආත්මේ මිනිස්සෙක් වෙලා ඉපදුනොත් මොන ආත්මේ හරි මේ YouTube වල දාන වීඩියෝ එක මට හය හම්බුනොත් ඒක වාසනාව හම්බෙයි කියලා. ඇත්තට කිව්වොත් මම මේ වගේ රෙකෝඩින් කරලා තිනවා මගේ කම්පියුටරේ 2024 O level result ආපු ගමන්නේ 23 නේ 24 O level result ආපු ගමන් ඉඳන් මම රෙකෝඩින්ග්ස් දාලා තියෙනවා. 24 අපේ result ආවේ නොවැම්බර් වගේ. නොවැම්බර් හරි ඔක්තෝබර් පළවෙනිදා හරි ඊට කලින් මාසේ ජූලි අගෝස්තු සැප්තැම්බර් නේ. සැප්තැම්බර් අන්තිම සතිය අන්තිම දවසේ වගේ එහෙම ආවේ මට හරියට මතක නැහැ. කොහොම හරි මේ ඊට කලින් දනුත් දැම්මා. ඒ කියන්නේ මම කම්පියුටරෙන් මේ normal record කරලා දිනවා මේ voice record. ඒව දැම්මට මම ඒක අහන්න නැති හින්දා මොකද මේක වැඩක් නැහැ කියලා තේරෙන. ඒකයි මම මේ YouTube එකට දාන්නේ. මොකද මට වෙන ෆෝන් එකෙන් හරි මොකක් හරි නිකන් කම්මැලිකම ඉන්න ගමන් හරි මොකක් හරි ඔය ගොන් වැඩක් කරන ගමන් හරි ඕක සෙට් වුණොත් ඕක බැලුවොත් මට තේරෙනවා මම මේ ආයේ කලින් ට්‍රැක් එකට වැටලා ඒක නවත්තන්න ඕන කියලා. මම මේ අවුරුදු දෙකක් කියන්න බෑ. 20 අපිට A level ඒ කියන්නේ ක්ලාසස් පටන් ගත්තේ 24 මැයි මාසෙන් පටන් ගත්තා. 16 A level O level ඉවරනා නම් 16 21 වගේ පටන් ගත්තා. 21 වගේ පටන් ගත්තා A level ක්ලාසස්. 21කින් පස්සේ වගේ ඊට පස්සේ කොහොම හරි ඉතින් ඒතර බැලුවොත් අවුරුදු එකමාරක් වගේ. අවුරුදු එකමාරක් වගේ දැන්ට. ඒතෝර බැලුවම හරියටම අවුරුදු දෙක A level කරන සාමාන්‍ය ළමයින්ට නම් අවුරුදු දෙකමාරක් හම්බ වෙනවනේ. ඔව්. අවුරුදු දෙකමාරක් අපිට අවුරුදු 2යි මාස ගාණක් වගේ හම්බ වෙනවා සෙට් වෙන්නේ. කොහොම හරි මේ එක්සෑම් එක අගෝස්තු තියෙනවා කියනවා. හැබැයි ඔක කල්යයි කියලා ගොඩක් අය කියනවා කල් යන්නේ නැහැ කියලා හිතනවා. කට්ටියක් ඉතින් සරලව කිව්වොත් මේ ඒක අදාළ නැහැ දැන් මෙතනට. ඒලල් කොහොම තිබ්බත් තියෙනවා. අගෝස්තු හරි ඊට පස්සේ මාසෙට ඊට කලින් මාසෙට කොහොම හරි තියෙන්නේ. ඒක ගැන නෙවෙයි මම කතා කරන්න ඉරියල් තියෙන දවස ගැන නෙවෙයි. මම මේ වීඩියෝ දාන්නේ අතරම මේ මටම උදව්වක් වෙන්න. මොකද ඊළඟ ආත්මේ හරි මේ දැන් කරන කාලේ හරි ඔය YouTube එකේ හරි මොකක් හරි මම ගොන් වැඩක් කරන කියන්නේ කාලය යන වැඩක් කර කර හිටියොත් මේක දැකලා අනේ නමුසේ කලින් විදිහමයි වැඩ කරපන් කියලා තමයි මම මේකෙන් වාට කියන්නේ. කියන්නේ මම මේ මට කතා කරනවා කියලා මම හිතන්නේ. ඒ කියන්නේ අනාගතේ ඉන්න එක්කෙනාට මේ වර්තමාන එක්කෙනාගෙන් අනාගතේ ඉන්න පුද්ගලයාට කතා කරනවා කියලා ඉන්නේ අන්නේ. ඒකින්ද වැඩි ඔයගොල්ලෝ හිතන්න එපා. මම මේකේ මේ වීඩියෝ එකෙන් මම කරන්නේ කියන්නේ වීඩියෝ එකක් මේක වොයිස් එකක් වගේ. හරි ඒක ඔක්කොම අමතක කරන්න. දැන් වෙලාව 12:08යි. සරලව කිව්වොත් මම ආයි පටන් ගත්තොත් මම ස්කිප් කරපු තැන ඉඳන් ඉතින් ඔහොම මිස් කිව්වට පස්සේ මම පොඩ්ඩක් අර හිතාගත්තා හරි කමන්නේ සති දෙකක් කරනවා කියලා. එදා සෝරි මේ අර කතා හිටියේ මේ මොකද්ද මේ ඔන්ලයින් එක්සෑම් එකේ තිබ්බ කොහොම හරි ඕකෙත් අපි කොපි කරා කෙලින්ම මේ නිකන් ගෲප් හදාගෙන උන් දන්නේ උන්ගෙන් අපි ඒතකොට කිසි බ්‍රයිට් නැහැ ඔය පන්ති හිටියේ 40යි 30 ගාණක් වගේ පන්තියේ 25 30 වගේ නෝමල් එකේ හිටියේ 28 වගේ 28 29 වගේ 30 නම් එහා ගිහින් නැහැ මේ කොහොම හරි සෙකන්ඩ් ටර්ම් එකේදී තමයි මම හිතා ෆස්ට් ටර්ම් තමයි ඔන්ලයින් තිබ්බේ සෙකන්ඩ් ටර්ම් තමයි ෆිසිකලි නෝමල් තිබ්බේ සෙකන්ඩ් ටර්ම් එකේ මාක්ස් වලින් තමයි මැඩම් අපිට එහෙම මට කිව්වේ එහෙම වෙනම කතා කරලා මට හොඳට මතකයි සයන්ස් ලැබ් එකට මැඩම් වෙනම කතා කරලා එන්න කියලා එතෙන්ට ගියාට පස්සේ මේ මැඩම් මම පුතේ මේ මිස් තාම මම ගරු කරනවා මේ මිස් හොඳයි සුපිරි මිස් නම් මම කියන්නේ නැහැ මොකද මම මගේ ප්‍රයිවසි කියන්නේ මොකද්ද මගේ රහස්‍ය බව වළංගු කරගෙන ඉන්න හදන්නේ සරලව කිව්වොත් මොකද මම දන්නේ නැහැ නේ ඉස්සරහ මොනවා වේද කියලා මට ඒක ලැබෙයිද මොනවා වෙයිද මේක මම දන්න කවුරු බලනද මම දන්නේ නැහැ ඉතින් මම වොයිස් එක විතරක් දාන්නේ ඒක නැත්තම් මේ ෆේස් ටු ෆේස් දානවා කැම මම පොරොන්දු වෙනවා මම A level හොඳට කරගත්තොත් ඒ කියන්නේ මම ඒකත් කියන්න කරගත්තොත් කියන්නේ කියලා මේ අනිවාර්යෙන් මේ ෆේස් කියන්නේ වීඩියෝ ඔන් කරලා වීඩියෝයක් දානවා හරි මැඩම් අපේ එහෙම කිව් කතාවට මැඩම් අපේ මට එහෙම කිව්වට පස්සේ මේ කොහොම හරි මම ඉතින් වැඩ කළා නිකන් වැඩ කරගෙන සතිය දෙකක් තියලා මට පන්තියේ කොහොම හරි මුල් 24ට
කියන්නේ ලකුණු මට්ටම 70 ඔක්කොම දැන් 35න් උඩ තිබ්බේ නිකන් අර සෙකන්ඩ් ටර්ම් එකේ තර්ඩ් ටර්ම් එකේ නිකන් අර 45න් උඩ 50න් උඩ ඉතිහාසෙ නම් 30 ගණන්ම තමයි 30මයි. කොහොම හරි මේ මට හිතුණා දැන් සෙකන්ඩ් ටර්ම් එකෙත් අවුලක් නැහැ. තර්ඩ් ටර්ම් එකෙත් අවුලක්ම නැහැ කියලා. පස්සේ මං හිතුවා බලමුකෝ කියලා මුලින් ඉඳන් කළා වගේ කියන්නේ නම් කියන්නේ ඉතර නිකන් මැරිගෙන නෙවෙයි ගෙදර එනවා වෙනවා ආතල් එකේ දවසට පැය භාගයක් වගේ එදා උගන්නපු දේ හරි ඊට කලින් දවසේ ඔය නිකන් කම්මැලි කමේ බලනවා මොකක් හරි. ඉතින් කොහොම හරි එහෙම වෙලා 11 ෆස්ට් ටර්ම් එකේ පන්තියේ 4 වෙනියනේ 4 වෙනියම නෑ 3 වෙනි. ඒ කියන්නේ කෙල්ලෝ දෙන්නෙක් මට වඩා හිටියේ. පස්සේ කොහොම හරි මට හිතුණා මටත් ඉතින් මේක කරගන්න පුළුවන් මේ 1 2 වෙනවා කියන්නේ ලොකු දෙයක් නෙවෙයි කියලා මං ඉතින් ආසාවෙන් පාඩම් ආසාවෙන් නෙවෙයි අර නිකන් අර ගෙදර බල කිරීම තිබ්බනේ අර ඉස්කෝලේ මිස්ලා ඔයාට පුළුවන් ඒ කියන්නේ කොන්ෆිඩන්ස් හදුවා. අමාත්‍ය තාත්තා පුළුවන් කරනවමයි කියලා. නිකන් අවුලුවට නිකන් ආව නිකන් අර ඉස්සරහා ගැන හිතනවා මම මෙහෙම කළා ස්ටේජ් එකට නැගලා කතාවක් කරනවා එහෙන ගොන් සිද්ධියා O level වලට එනවක් අරගෙන ස්ටේජ් එකට නැගලා මෙහෙම කියන්නේ මට වඩා බාලයට එහෙන උපදෙස් ටිකක් දෙනවා කියලා මම ඉතින් එහෙන හීනමානෙ ඉඳලා හිතාගත්ත කරනවා කියලා. පස්සේ කොහොම හරි 11 සෙකන්ඩ් ටර්ම් වලදී පන්තියේ දෙවනියා වුණා. ඔව්. يعني විෂයන් නැහැ 900 මට 700 ගණනක් තිබ්බේ 700 හරි 800 ගණනක් හරි. මට වදේ 790 ගණනක් හරි 800 ගණනක් හරි. පන්තියේ පළවෙනියට තිබ්බේ 827ක්ද වන්ද. මට මතකයි යාට ඒකෙල්ල මම හොඳට බැලුවා යාගේ ලකුණු මොකද කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ බැලුවම ඒකේ බුද්ධාගමනු ඉතිහාසෙනුම මාව ඉස්සර කරලා තියෙනවා. මට ඒ විෂයන් බෑ කියන්නේ වැඩක්ම නෑ මන්නේ බුද්ධාගම බෑ කියන්නේ ඒ කියන්නේ බුද්ධාගම බෑ කියන්නේ මට මම දහම් පාසල් ගියා. ඉතින් මම බුද්ධාගම පාඩම් කරන්න මට නිකන් අර මතකෙන් වගේ ලියනවා. ඉස්කෝලේ එකමනේ ඒ කියන්නේ දහම් පාසල නැහැ ගොඩක් කරන ඕලවල කාලේ බුද්ධාගම කරන ඒ කියන්නේ තමන්ගේ ආගම අනුව ඒක මේ බුද්ධාගම මං කරේ මම බුද්දිස්ට් බුද්ධාගම වලට අර දහම් පාසල ගන්න එකෙන් අර නිකන් චුට්ටක් කරන්නේ අර හොද්දක ලුණු දානවා ඒ චුට්ටක් කරගෙන මේ ලුණු කෝප්පෙන් අර හොද්දක ලුණු දාන චුට්ටක් නිකන් අන්න ඒ වගේ තමයි මේ ඕලවල කාලේ අර බුද්ධාගම ටික කියන්නේ ඒ ඕලවල කාලේ අර මොකද්ද මේ අපිට තිබ්බේතර අවසානනේ. ඔව් අවසාන දහම් පාසලේ අවසාන කාලේ, ඒ කියන්නේ අවසාන විභාගේ ඒතර අවසාන දහම් පාසල අවසානනේ කියන්නේ. ඒකත් ඕලෙවල් වගේ. දහම් පාසල වල ඕලෙවල්. සබ්ජෙක්ට් 4ක් තියෙනවා. බුද්ධ චරිතය, පාලි, අභිධර්මය තමක් හරි තිබ්බා. මම මතක නැහැ කියන්නේ. හරි. කොහොම හරි ඉතින් මම බුද්ධාගම වැඩි බැලුවේ නැහැ. ඉතිහාසය මට එපාලා තිබ්බේ. අපේ අයියට එහෙම ඉතිහාසය පුළුවන්. අයියට කොහොම හරි රිසල්ට් හොඳයි අයියගේ. සුපිරි රිසල්ට් එකක් තියෙන. හැබැයි මට වඩා පොඩ්ඩක් අඩුයි. මම කියන්නේ කොච්චර අඩුද කියලා මොකද එතකොට මාව හොයන්න පුළුවන්. ගෙවල් පැත්තේ දඳුර මේක බලනවා නම්. බලයි කියලා මම හිතන්නේ නැහැ. මේකට views බිඳුවක් තිබ්බත් කමක් නැහැ. මේ මට මේක එක view එකක් තිබ්බත් කමක් නැහැ. ඒ කියන්නේ මම වෙන ෆෝන් ඩිවයිස් එකකින් බලලා මෙහෙම මම කිව්ව නේද කරා නේද කියලා. හිතනවනම් ඒ ඇති. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක කම්මැලි වගේ නම් දැම්ම නවත්තන්න මොකද බොරු වැඩක් උකුල් නිකන් මේක බලන එක වැඩක් නැහැ. දැන් මේක නවත්තලා ඕගොල්ලෝ වැඩක් කරගන්න ඉතින්. මොකද නිකන් අර කාලේ නැස්ති කරන්න ඕනේ නැහැ. හැබැයි එහෙමයි කියලා නිකන් YouTube එකේ ස්ක්‍රෝල් කර කර ඉන්නත් එපා. ඕකනේ එකක් බැලුවා දෙකක් බැලුවා තුනක් බැලුවා ඊට පස්සේ පැයක් විතර යනවා. පැය ගෙන ආතා පැය විනාඩි 5යි බලන්න කියලා පැය භාගයක් යනවා. ගෙලින්ම නිදා ගන්න ටයිම් එක සෙට් වෙනවා. නිදා ගන්න හරි ඉඳිමත් හරි ඔලුව රිදෙනවා වගේ නැස් දෙක රිදෙනවා වගේ නෝ. මොකද අර මේ ස්ක්‍රීන් එකේ තියෙන බ්ලූ ලයිට් එක ගන්න එහෙම සීන් එකක් තියෙනවා මේ ඇහැට ආවම මොළුව නිකන් කර වෙනවා වගේ මොළේ නිකන් ඔළුවේ නිකන් අර මොකක් හරි නිකන් ඔළුවේ නෑ ඇතුලේ නිකන් මොකක් හරි එකක් එළියට එනවා වගේ හරියට ඇතුලට එන්න හැගත් නිකන් දැනනවා ඒ සීන් එක මට නම් දැනනවා මම දන්නේ ඕගොල්ලන්ට කොහොමද කියලා මම හිතන ගොඩක් අයට එහෙම ඇති කියලා ඉතින් ඒක නවත්ත ගන්න තමයි මේ ඔය ඒ ලෙවල් කාලේ ෆෝන් නොබන්න එපා කම්පියුටර් බලන්න එපා කියන්නේ ඉතින් කොහොම හරි ඕක නවත්තනවා දැන් ඕ ලෙවල් කාලේ ආ ඊට පස්සේ තර්ඩ් ටර්ම් එකේ තාත්තා මං කරේ IT ඩ්‍රාමයි කොමර්ස් වල හැමදාම 80න් උඩ අතනකොත් 85න් උඩ වගේ තිබ්බේ ඒ ඊට පස්සේ සිංහල නම්මන වලට නම් අනිවාර්යෙන් 80න් උඩ 85න් උඩ එහෙම තිබ්බ 80න් උඩ තිබ්බේ අනිවාර්යෙන් ඉතිහාසයට තමයි මට අන්තිම වෙනකන් 35 40 තිබ්බේ සෙකන්ඩ් ටර්ම් එකටත් 40 ගණන් දුවේ ඊට පස්සේ මම තර්ඩ් ටර්ම් එකේ අපේ තර්ඩ් ටර්ම් වල දිග නිවාඩුවක් හම්බුණා
මොකක් හරි සීන් එකකට මාසයක් දෙකක් වගේ නිකන් එක දිගට මං ගෙදර හිටියා. මම ඉස්කෝලේ ආවෙත් නැහැ. මොකද මේ වැඩක් නැහැ නිකන් අර ඒ දවස්වල නිකන් අර ඔය ඉස්කෝලේ ඔය වලිකාරයෝ ඉන්නව නේද? මම නිකන් වැඩ්ඩා එන ඩයල් වගේ. ඉතින් මම 7 දී ඔය වගේ. ඒතෝර නිකන් ඔය සෙක්ෂන් මරේ කියලා එක්ක ඉන්නවනේ. 7 දී තමයි ඔක පටන් ගන්න. මම දන්නේ නැහැ ඒ දවස්වල මොකාද මූ කියලා. මං කෙලිමුට ගහන්නේ කියන්නේ මම නිකන් ලොකු කම් කියනෝනේ. මම ඒ දවස්වල බය නැහැ මොකටවත්. ඒ කියන්නේ ගෙදර අයියත් එක්ක ඉද්දි අනිත් උන්ට බය හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ වයසේ. මොකද ඌ මට ගහනවා ඊට වඩා. මං උගෙන් කුටි කාලා දෙලා එන තෝගේ. ඉතින් ඒකෙන්ද තමන්ගේ වයසේ එකෙක්ටවත් එහෙම බයක් හිතෙන්නේ නැහැ නිකන් අර ඌව ගණන් ගන්නෙත් නැහැ මොකාද පාරෙන් එන්නේ මම පයින් ගහලා යන ලයින් එකක් එනවා. මාත් ඉතින් මොකක් හරි අපි ක්‍රිකට් ගහයිදී පිටිපස්ස 7 වසරේ ක්‍රිකට් ගහයිදී උගේ හොඳම යාළුවා වගේ හිටපු ඩැල්ලා ඌ මොකක් හරි බෝලෙට විසික් කළානේ මට මල පැන්නා. අවුව බෙල්ලෙන් ඇල්ලුවා. බිත්තර හේතු කරලා අර තද කරනවා ඉස්සුනා පොඩ්ඩ කියන්නේ එන ලොකෝඩ් නිකන් ෆිල්ම් එක වගේ එන අඩි දෙකක් විතර ඉස්සුනේ අර පොඩ්ඩක් අර මට තේරෙනවා නිකන් ඉස්සුනා. නිකන් අර පොළො අඟල් දෙකක් තුනක් වගේ නිකන් මට ඒ ඌත් කෙට්ටුයි. මම නිකන් පොඩ්ඩක් අර සයිස් එක මහත තියෙන. එන මහත ඒ දවස්වල. අගේ හයියත් වෙනවා ඌ ඉස්සලා මං ගා අමුසේ කරන්නේ නැත්තම් මාක් හරි මනත් කියලා මම හිතයි මං කුණ හපනොත් බැන්න දුහුද. ඒ දවස්වල මට හොඳට මල පයින්. අරුමයි සාක්කුවට දාලා බැජ් ගිරන්න හදලා. මං කිව්වා තමුසේ අත ගනින් මම නැත්තම් තමුසේ කන පාලනවා කියලා. උට දෙපාරක් කිව්වා. මං කිව්වා තුන්වෙනි පාරේ මම අන්තිම පාර ගැන ගලවපන් කියලා. අත ගනින් කියලා. කොහොම හරි ඌ ගත්තා. හොඳම සීන් එක කියන්නේ සෙක්ෂන් මැරේ වගේ හිටපු එක මගේ එහා පැත්තේ ඌගේ හොඳම යාළුවාට මම බෙල්ලෙන් යාළුවා ඌ බලන් හිටියා. මට තෝරෙනවා මූ මේ මොකෙද්ද කියලා නේද. මං දන්නේ ඌ මං කියන්නේ නෝ ඊට පස්සේ මට හිතුණා මූ මොකෙද්ද කියලා. පස්සේ මායු බොක්කේ ෆිට් වුණා මේ 7 වසරේ 8 වසරේ වගේ නේ. 7 වසරේ 8 වසරේ දෙන බොක්කේ ෆිට් එකක් වුණා. පස්සේ මේ කොහමද ඊට පස්සෙත් අර මොකක් හරි සීන් එකකට ගිහින් මේ 7 වසරේ මේ ඌත් මං ගහගන්න ගියා මොකක් හරි සීන් එකකට. ඒතර මම මූණ මෙතන මේ දකුණු අතේ ওই පිම්පල් එන කාලේ තරුණ කියලා දැන් උත්තරන මං කියන චූටි කාලේ. තරුණයි කියලා හිතා ඉන්න නිකන් ලොකුයි කියලා හිතා ඉන්න කාලේ. එන මෝඩ කාලේ. මේ ඌ මං උට ගහන්න ගියා. ඌ මට චුට්ටක් කොටයි. අපි දෙන්න දාන ක්ලාස් එකේ උසම වගේ හිටියේ. කොහොමද මට චුට්ටක් කොටයි. මම ඌ කිව්වා මට උඹත් එක දැන් ගහන්න බෑ. ওই මූණේ පිම්පල් එකක් තියෙනවා. මට මොකද නිකන් යූ වගේ සීන් එකක් කිව්වා. මට දුන්නා මූමේ බයේ ගියේ කියලා. ඊට පස්සේ කමන්නේ කියලා. 8 වසරේදී කොරෝනා ආවනේ. 8 වසරේදී වගේ 8 වසරේ මැද හරිය මට මතක නැහැ හරියට. කොහමද ඉස්කෝලේ වහලා දැන් සැරින් සැරේ ඕපන් කරනවා. පස්සේ මම ගෙදරදී දුවන්න ගත්තා. උදේ පාන්දර දුවන 4ට නැගිලා දුවලා 4 ඉඳන් 6 වෙනකන් දුවලා රැයට හොඳ ඩයට් ප්ලෑන් එකක් අරගෙන හොඳට හිටියා. මේ මම තනියම දුවන්න ගත්තේ රැය. කියන්නේ උදේට දුවනවා සමහර දවස්වල රැයට දුවනවා තනියම. අපේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ගෙවල් එහා පැත්තේ. ඒ ග්‍රවුන්ඩ් එකේ වටේ දුවනවා. ඉතින් කොහොමද ගෙට්ටු වුණා. ඉස්කෝලේ යන ගොඩක් අය මම හිතාන්නත් බෑ මූ මේ උසත් ගිහින් නිකන් කෙට්ටු වෙලා ගොඩක් අය මට කිව්වා තමුසේ නිකන් කුඩුකාරයෙක් වගේ මේ කාලා ඉන්නවා ඔහොම කියලා. අන්තිමට තාත්තා මට මේ සප්ලිමන්ට්ුත් ගෙනත් දෙන්න. දැන් නම් මේ අවුලන්න දැන් නම් ෂේප් එකක තියෙනවා. ඊට පස්සේ මම කොහොම හරි දැන් කිව්වා හතරිනවා. ඔය මං කියන්නේ කිව්වේ මැරේ වගේ ඩැල් ඉන්නව නේද 10 11 9 නිකන් අර එකෙක්ට ඒවා මගේ කාවුකා කියලා ගහන්න යනවනේ. උන්ට අමු මෝඩියෝ කියන්නත් බෑ නිකන් අර ප්‍රාථමික මට්ටමේ අර නිකන් ඉස්සර ගල්යුගේ ඔය නිකන් අර සීන් තියෙන්නේ. අර නිකන් කතා කරන්නේ ඒ වගේ ටයිප් නේ අර ඔය ෆිල්ම් වල තියෙන්නේ. ඒ වගේ නේ ඇත්තට කතා කරන්නේ නැත්තේ නිකන් අර හෑන්ඩ් මූව්මන්ට්ස් වලින් ෆේස් ඉන්ස්ප්‍රෙෂන් වලින් නිකන් අර ඒගොල්ලෝ කම්යුනිකේෂන් කන්වර්සේෂන් එකක් අර මොකක්ද කියන්නේ කොහොමද කියන්නේ අර අපි නිකන් වෙනදා ජීවිතේ නිකන් අර කතා බහක් ඇති වෙනවා වගේ උනුත් අර මූණෙන් හරි මෙහෙම නිකන් අක්කාරි අතින් පයින් හරි මට මල පැන්න කියලා පෙන්නන්න පොලේ ගහලා එහෙමනේ. ඒතර ඔය මැරේ වගේ ඉන්න ඩයල් ඔක්කොම එහෙමයි ඈ. ඔක්කොම කියන්නේ සමහරු ඉන්නවා අර සුපිරි නිකන් අර ගහ ගන්න පුළුවන් ඩයල් එක පිටිපස්සේ නිකන් අර වැඳගෙන යන්නේ උන් නිකන් අර ඌව හොඳ ෆ්‍රෙන්ඩ් කරගෙන ඌටත් නිකන් පොඩි සය නිකන් පැත්තෙන් සයිඩ් නිකන් අර නිකන් අර සීන් එකක් දාලා හැබැයි අරු දන්නවා මේ මූණේ ආතලෙ දෙන්නේ කියලා. හැබැයි අරු නිකන් අර අනිත් උන්ට වෙන්නන්නේ එන ගැම්මින් කරනවා වගේ නිකන් ඌ තමා වැඩ වගේ. එහෙම දෙනේ උන් ඉන්නවා තව. අපි ඉස්කෝලේත් එහෙම හිටියේ. මම ඌට ඔලේ ඉරිච්ච දවසේම ගහන්න හිටියේ. මොකද මට උණියම් පෙන්නන්න වෙන කටුස් එක්ක වගේ මම එකක් ගෙවුවම බිව වෙන්නවා. කොහොම හරි මේ මම ඒ කාලේ මොකක් හරි සීන් එකකට 11 දී
අපේ කොල්ලෝ දෙන්නේ මොකක් හරි ඒ උන්ගේ පැත්තේ උන් ඇරියස් දාන උන්ගේ සෙට් එක කියන්නේ අපේ සෙක්ෂන් එකේ ක්ලාස් තිබ්බ 10ක් විතර. ඒ හැම ඒ 10ෙම ඒ කියන්නේ A B ක්ලාස් වල හැර A B නියම් පොෂ් ලයින් එක උන් අර ඉංග්‍රීසි මීඩියම් ඉඳ උන් අර ඉංග්ලන්ඩ් වලින් බහපුව පයිරට්ස් ඔෆ් ද කැරිබියන් එක අර මේ අර ඉන්නේ නියම් අර ඉංග්ලන්ඩ් වලින් ඉංග්ලන්ඩ් අර නාවික හමුදා ඉන්නේ උන් හෙන ලොකු ලයින් ඒ වගේ උන් හිතා ඉන්නේ එහෙම. හෙන නියම් ලොකු ලයින් නියම් හෙන ඩයල් කියලා හැන්දෙන් කඩ්දිය නියම් අර හෙන අර සුලගිල්ල මෙහෙම නියම් මෙහෙම තියන්නේ නියම් අර මුල් දවස්වල එහෙමයි. පස්සේ ඔය සෙට් වුණාට පස්සේ උන් ආයෙ නියම් අපි වගේ සත්තු වගේ තමයි කයම කන්නේ. ගෑම් සමහරක් වෙලාවට බත් එක නියම් මේ සුළු දිනවා ලන්ච් ෂීට් එක බිම එකෙක් ගැති එක්කෝ බිත්තරේ සාක්කුවේ ඇස්සේ කාගේ හරි නැත්තම් කටතුළු බාන්න මස් කෑල්ලත් එක කට්ටත් එක කටේ බාන්න නැත්තම් බත් ටික සාක්කුව ඇතුළු දා ගන්නවා. බත් එක දිගාරින් විතර යවනේ බොක් ගාලා යනවා. ඒක මරු. නියම් ඒ දවස්වල විතර ආපහු මේ සත්තු වගේ යනවා. එහෙම නැහැ. ෆ්‍රී පීරියඩ් ක්‍රිකට් ගහනවා. අටේ කරගෙන යනවා නියම් කම්මැලිලාට ඔය මම ඉතිහාස පීරියඩ් එකට ගොඩක් කරලා ගන්න සර් උෂ්මර යන්නද කියලා අහලා සර් යන්න දෙන්නේ නැහැ අපිට. පීරියඩ් ඒක ඉවරලා ඉන්ටර්වල් එකටම තමයි එන්නේ. ගොඩක් කරලා අපි ඉතිහාසයේ තිබ්බේ පීරියඩ් ඉන්ටර්වල් එකට කලින්. අපේ ඉස්කෝලේ කොහමද මොලේ තිබ්බ මිස්ලට මේ ඉන්ටර්වල් එකට කලින් හිස්ටරි තියන්න. මොකද දන්නවනේ කම්මැලි විෂයක් කෑරවසේ බයි ඩවුන් කියලා. කොහොම හරි ඌව දැන් නැහැ. මේ ඌව වෙනම දවසක් කියන්න මම මේක ඉතින් ෂෝට් ඇන්ඩ් ස්වීට් කරන්න ගියේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කරන්න බෑ. මොකද මට දැන් එහෙන මේකක් එනවනේ. මතක් වෙනවා. ඉතින් සරලව කිව්වොත් කොමාර ඔය මැරේ වගේ හිතයිනේ උන් නියන් අර ප්‍රාථමික අංශය. අද ගණන් ගන්න එපා. ඔයා නියන් අර පොඩි ගෝත පෙට්ටියක් ගන්න දාලා දිනවා වගේ හිතුණා නම් හිතන්න එපා. ඒක නියන් සාමාන්‍ය ඔයාගේ මුලිය අර කට්ටි අර එවට the way of water ඒ මූවි එක බලුවා නම් ඔයගලන්ට තේරෙනවා. ඒක අර මේ තල්මාසු જાතියක් ඉන්නේ. මොකක්ද ටුල්කුන් කියලා. ඒකේ අර පයකාන්ට කට්ටි විරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ ටුල්කුන්ලා අර එල්ඩර්ස්ලා විරුද්ධ වෙන්නේ ඌ අර පයකාන්ලා මේ ඒගොල්ලන් ටුල්කුන් වේගෙන් එපිටට ගියා කියලා. කියන්නේ මේ කියන්නේ මිනිසුන්ට මැරුවා කියලා. කියන්නේ ජීවියෙක්ව මැරුවා කියලා. කියන්නේ මරන්න try කරා කියන එක. හැබැයි ඒක අර දැන් අලුතෙන් ආවනේ ෆයර් ඇන්ඩ් ඇෂ්. ඔයා මේ ෆයර් ඇන්ඩ් ඇෂ් බලන්න නැත්තම් මේ දැම්ම මෙතනින් නවත්තන්න. හරිද? නැත්තම් මේ සරලව කිව්වොත් ෆයර් ඇන්ඩ් ඇෂ් එකේ මේ පයකාන් ඒකේ පයකාන් ඉන්න මම කියන්නේ නැහැ මොකද මම දන්නේ නැහැ කවුරු හරි එක්කෙනෙක් හරි බලලා තියෙනවා මේක බලලා නවත්තයි. හරියනේ කොහොම හරි හරි පයකාන් ඉන්නවා. දැන් ඒගොල්ලෝ ටුල්කුන් වේගෙන් ඒගොල්ලෝ එල්ඩර්ස්ලා අයින් කරලා තියෙන ඌව මේ පැක් එකෙන් මේ ඌවර මරලා කියලා. ඒතර අර වේව් ෆෝට් එකේ අර සයන්ටිස්ට් ඉන්නේ. මැරීන් බයොලොජිස්ට් කියලා ඉන්නේ අර මේ ඒ ටුල්කුන්ලව හන් කරන කියන්නේ මේ එයා අර මේ හැමදාම රැයට බොන්නේ මේ සත්තු මරණ හින්දා කියන්නේ. ඒක කියනවනේ මේ ඒ තල්මස්සු කියන්නේ තල්මස්සු වගේ හින්දා මම තල්මස්සු කියන්නේ ටුල්කුන්ලට. ඒ ටුල්කුන්ලා මේ අර ඉන්ටෙලිජන්ට් බීන්ස්ලා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සින්දු තියෙනවා. ඒගොල්ලෝ කමියුනිකේට් කරනවා. ඒක දැක්කම අර වේව් ෆෝටෝ එකේ අර කවුද මේ ජේක් සුලීගේ පළවෙනි දෙවෙනි පුතා ඌ අරුත් එක්ක කතා කරනනේ ඒ සතා. ඒ කියන්නේ ඒ ටුල්කුන්ට තේරෙනවා මේ භාෂාව. මෙහෙම නිකන් හෑන්ග් ස්විම් සිග්නේචර් එකෙන් හරි කොහොම හරි. ඒකේ කියනවා මේ ඒ ඉවෝල්ව් වෙලා ඒගොල්ලෝ ඒ කාලේ ප්‍රචණ්ඩකාරී දැන් අර නිකන් වේගයක් හදන නිකන් ඒගොල්ලෝ නිකන් අර කමියුනිටි එක හදාගෙන මෙහෙමයි මේ ගහ ගන්න එකෙන් කිසි දෙයක් හරියන්නේ නැහැ. කැමු වෛරෙන් වෛරෙන් උසන්සිරේ සීන් නැති එතනත් ඒ ෆිල්ම් එකේ දාලා තියෙන. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ අර තමන්ව මැරුවත් අනිත් එකව මරන්නේ නැහැ කියන ටයිප් එකකින් ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරලා තියෙනවා නේ මේක බොරු වැඩක්. අපි ඔක්කොම දවසක මැරනවා. ඉතින් එහෙමයි කියලා මේ ගහගන්නේ බොරු වැඩක් කියලා ඒක හිතිලා නිකන් ඔළුවේ වැඩ කරනවා. ඔය සමහර ඒක තමයි මාත් කියන්නේ. ඔයාට නිකන් දැනනවා නම් අර අයියෝ මටත් නිකන් මැරෙක් වගේ ගහන් තිබ්බනේ. ඒක මෙහෙම හිතන්න එපා. ඇත්තම කිව්වොත් ඔයාගේ මොලේ ඩෙවලොප් වෙලා තියෙන්නේ නිකන් අර වා හිතන්න එපා. ඕගොල්ලෝ වයසේ ඔය කට්ටිය කියනවා ගහ ගන්න ඕනේ. ටොප් ජීලා ඔය දැන් ඔය ඉන්නවා සෝෂල් මීඩියා වල එන ලොකු ලයින් දාන නිකන් ඔය එකෙක් ඉන්නවා escape the matrix කියන ඔයගොල්ලෝ දන්නවා මේ සිගා බීගෙන ඉඳලා. ඌ මේ ළඟදී හොඳටම බොක්සින් මැච් එකේ කාගත්තා. මම හිතුව මාත් ඉස්සර ඌගේ ෆෑන් කෙනෙක් මම නම් කියන්නේ නැහැ. මාත් ඉතින් හිතාගත්තා මට හිතා ඊට පස්සේ 10 11 වගේ තේරෙනවා ඌ නිකන් ෆ්‍රොඩ් කෙනෙක් නිකන් වැඩ ගන්න නැති ඩැල්ලා මේ බොරුවක් දාගෙන කරන්න කියලා. නිකන් අර escape the matrix කියලා නිකන් අර අපේ වෙනම මානෙකට හදලා අපිව වෙනම ලෝකෙකට ගෙනියන්න හැදුවා. ඒ ඌ නිකන් වැඩක්ම නැහැ. ඉතින් කොහොම හරි මං කියන්නේ ඔයාට නිකන් හිතෙනවා නම් ඔයා නිකන් අර
ගොබ්බෙක් වගේ ඉන්නව නෑ එහෙම නෑ වාගේ මොලේ ඩිවලොප් වෙලා තියෙන්නේ මේ කියන්නේ වා හිතලා නෙමෙයි වන්නේ ඔටෝ වෙනවා මෙතන උන් ගහනවා වන්නේෂි ගියා නම් හරි වගේ නැත්තම් මැදට පැනලා නවත්තන්න හදනවා නම් අන්න පොඩ්ඩක් මේ හොඳයි ඒ කියන්නේ ඒක සෙන්සිටිව් ගතිය තියෙනවට වෙන වල වැතන ගහ ගන්න හදනවා යූ වදයක් නේ කියලා නිකන් යන්න හිතෙනවා ඒවා ඩිවලොප් වෙලා ඉන්නවා මයින්ඩ් එක වදන්න නැති උනාට මොකද කියනවා නම් මේ වාට අභ්‍යන්තරයෙන් වෙනවා මෙතන මුන් ගහගත්ත කියලා වැඩක් වෙන්නෙත් නෑ මට වැඩකුත් නෑ උන් යන් අර පොරත් වෙන්න කෙල්ලෝ ඉස්සරහ හරි මොකෙක් හරි ගොඩක් කියලා ගහන්න අනිවාර්යෙන් ඔය තමන්ගේ පොරත් වෙන්න නා මම මෙයාට වඩා වැඩිමල් සුදු ඔහොම වැඩි කියන්නේ වැඩෙක් කියලා සුදු කියලා ඔහොම තේවා හිතේ හිතයි අන්තිමට මේ දැන් අපේ වයසේදීත් ඕක සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් මේ කෙල්ලොන්ට එක තේරෙන්නේ නෑ මම බැලුවා ඔය වීඩියෝස් වගේක් කෙල්ලොන්ට ඔය මේ කාලේ ඕගොල්ලෝ හිතන්නේ නැති ස්පෝර්ට් කරන අයට يعني ඉගෙන ගන්න බෑ මුන් යන කාලකන්ණි වගේ ඉන්නවා ස්පෝර්ට් කරන අයට කැඩෙට් කරන අයට එන පට්ට ආසයි නිකන් අර ඇහුවම නිකන් අයියේ කැමති මල්ලි කැමති ඔහොම ලයින් එකක් දෙයි ඒක වැඩි හිතන්න බෑ ඕක ඔක්කොම අවුරුදු 25 වෙද්දි නැති වෙලා යනවා අන්න අර ඉගෙන ගන්නත් එකට විතරයි ඉන්නේ මම මේ දැකලා තියෙන දෙයක් කියන්නේ හරිද අපේ මං ළඟම ඉන්න මගේ ළඟම යාළුවෝ අයියලා දැකලා තිනා අර හොඳට නිකන් අර රිලේෂන්ෂිප් එක නිකන් අය නිකන් අර සමාන කරන්න බෑ මං දැන් මගේ ඔලුවට අපිට සමාන කරන්න එකක් නිකන් එක ගෞරව ඒක මං සමාන කරන්න ඉඳ ගොඩක් බෞද්ධය දන්නවා දැන් කිව්වම තේරෙනවා ඒක සමාන කරන්න බෑ නිකන් අර සිංහල අර මේ සාහිත්‍ය පොතේ කවියකුත් තිබ්බා අර එකට ඉඳලා නිකන් අන්ට මොකක්ද සීන් එක කොහොමද වැඩක් නැහැ මේ එකට අර නිකන් අර දිවෙන් දිව ගායන අන්න දිවෙන් ඉනේ උපමාවක් වගේනේ රූඩියක්ද මේක මට මතකත් නැහැ සිංහල වලට ඒකත් තිබ්බා අර දිවෙන් දිව ගායන හිටියත් දිවෙන් දිව ගායන වගේ තමයි කපල් ඉන්නේ පස්සේ නිකන් 25 26 දිනා රියැලිටි එකට නිකන් අර එන්ට වෙන්න වෙනවා නිකන් මම කොහොමද මේ මිනිස්සයත් එක්ක ඉස්සරහට යන්නේ මූ නිකන් කාලකන්ණි කමනේ ඉන්නේ මම විතරනේ මුට වඩා චුට්ටක් හරි ඇඩ්වාන්ස් එකට ඉගෙනගෙන තියෙනවා ඔය නිකන් ඒ වගේ සීන් ඔලුවට ආවට පස්සේ එපා යනවා ඔය පස්සේ ඔය උන් නිකන් අර සක්කිරි වගේ ඉන්න ඩයල් තමයි පස්සේ ඔය කෙල්ලොන්ට ඔය නිකන් අර එක එක වචන දන්නවනේ බඩු කියලා ඔය ගොඩක් අය එහෙමයි හරිද මං කියන්නේ මේ හැම කෙල්ලම අර එන පවිත්‍රායි එහෙමයි කියලා මොකද අපේ ආයෙත් මං දැකලා තියෙනවා මේ අර එන මූල තියන අය මේ කියන්නේ සෝරි මවුල තියන අය මවුල ඒ කියන්නේ සයන්ස් වලින් මවුල මං කියන්නේ මෝල්ද කියලා අහන මවුලද කියලා අහුවා දැන් මම මවුල කියලා හරි එකද නැහැ ඒක ගොම් විහිළුව හරි ඒක දැන් ඔය අපේ වයසේ මම දැකලා තියෙනවා ස්ලට් මම කියන්නේ ස්ලට් කියලා උන්ට නිකන් අසහනේ තියෙන තනි කර උන්ට ඉතින් අනාගතයට නැහැ දැන් මේ ෂණික සතුට විතරයි එන මෝඩේ ඉතින් තව කොල්ලෙක්ගෙන් මේ තව කොල්ලෙක්ගෙන් චොකලට් ගන්නවා නෙත් කොල්ලයන් මොන හරි මල් ගන්නවා ඒතර නිකන් එන පොඩි සතුටටයි ඔය වෙන වලටයි තමයි උන් කැමති ඔයා ඒ ගැන හිතන්න එපා ඒ වගේ කියන ඕනේ කියලා හිතන්නත් එපා ඒ කියන මෝඩකම කොහොම හරි මේ මං කී හිටියෝ මට ඒකත් අමතක වෙනවා මේක එකතු කරලා මම රෙකෝඩ් කරන්න නවත්තන්නේ නැහැ මොකද පුළුවන් තරම් මම ෂෝට් ඇන්ඩ් ස්වීට් කරන්න හදන්නේ සරලව කිව්වොත් සරලව කියන්න බෑ මේක සංකීර්ණයි ඕලෙවල් කාලේ නේ සුන්දරයි ඔයාලා ජීවිතේ තියෙන සුන්දරම ඉස්කෝලේ යන කාලේ සුන්දරම කාලේ බොරු කියනවනේ ඉස්කෝලේ යන කාලේ සුන්දරම කාලේ ඕලෙවල් කාලේ මොකද මහන්සි වෙනවා හරි ඒ සීන් තියෙනවා හැබැයි අර ආතල්ලයක් තියෙනවා නේද ඒ ලෙවල් වලට ආවට පස්සේ ඒක තේරෙනවා අපි වට කොච්චර මං ඔළුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නැහැ වැඳගෙන කිව්වත් වැඩක් නැහැ ඕලෙවල් කාලේ තමයි ආතම කියලා ඒක පිළිගන්නේ ඒ ලෙවල් කරන කාලේ තමයි මැත්ස් බයෝ කරන නම් තමයි ඒක ගොඩක් තේරෙන්නේ මොකද ආර්ට් කොමර්ස් කරන අය කියන්නේ සමහරු ඉන්න හොඳ සුපිරියර් නිකන් මුලින් ඉඳන් කරන කොමර්ස් කරන සමහරු ඉන්නවා දැකලා දෙනවා ආතල් එකේ ඉන්නවා පස්සේ අන්තිම මාස 8 මාස 5 මාස 3 වගේ ඉන්න ගේමට බහලා කරගන්නවා ආටුත් එහෙමයි මම එහෙම සබ්ජෙක්ට් පළට දානවා නේ මං කියන්නේ අර යාර මුලින් ඉඳන් අල්ලන් ගිහින් අර නෝමල් එකේ ස්ටෙප් බයි ස්ටෙප් ගිහින් මේ ගේම ගන්න මොකද ඒගොල්ලන් කැමැත්ත තියෙනවානේ දැන් අපිටත් මැත්ස් බයෝ තෝ කියන්නේ ෆිසිකල් සයන්ස් මන් තෝරගන්නේ නේ කැමැත්තක් තිබ්බේ නෑ කැමැත්තක් තිබ්බා සෝරි වතුර ටිකක් බිව්වා මේ කැමැත්තක් තිබ්බා මම ඒකත් හේතුව කියන්න කොහොම හරි මේ ඔයාලා මං කියන්නේ සබ්ජෙක්ට් එකම අඩු ගන්නව නෙමෙයි මං කියන්නේ අර සංකීර්ණත්වය කියන්නේ මැත්ස් කියන්නේ තනිකර හිතන පැත්ත ආර්ට් කියන්නේ තනිකර කලාකාමී නිකන් ඔයා නිකන් අර හිතන්න ඔයා නිකන් වෙනම නිකන් අර ඒක මට තේරෙන්නේ නැහැ ඉතින් ආර්ට් වල තියන්න ඒක නිකන් වෙනම කලාවක් නේ කියන්නේ ආර්ට් සබ්ජෙක්ට් ගම මියුසික් ඊට පස්සේ මොනවාද චිත්‍ර අඳිනේ ඌ ඔක්කොම තියෙනවානේ ඌ නිකන් අර මොලෙන් නිකන් අර අපේ මොළයට නිකන් අර සංවේදී වුණා
කට්ටිය චිත්‍ර අඳින්න පුළුවන්. කට්ටිය සින්දු කියන්න පුළුවන්. කට්ටිය මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගහන්න පුළුවන්. ඉව වෙන්නේ. හරිද? අදාළ නෑ ඉව. මම කියන්නේ සබ්ජෙක්ට් එක පාත් කරනව නෙවෙයි. ඒ සබ්ජෙක්ට් වල මහන්සි වෙනෝනේ විදිහට තමයි වෙනස් වෙන්නේ. දැන් ගොඩක් අය ෆිසිකල් සයන්ස් ළමයෙක්ට කෙලවෙන හේතුව ඒ නවේ. ගොඩක් අය ඒ 9S දාන්නේ ෆිසිකල් සයන්ස් තෝරගන්න ෆිසිකල් සයන්ස් හරි බයොලොජි හරි. මම ඒකට හේතුව කියන්නේ ඒ නවයක් ගන්න හැම එකටම කෙලවෙන්නේ නැහැ. හරිද? මම කියන්නේ බහුතරයකට. සමහරව ඉන්නවා අපේ මම අලුතින් ඉස්කෝලේ මාරුනාට පස්සේ අලුත් ඉස්කෝලේකට යන්නේ. ඒකේ ඉන්නවා 9S දාලා සුපිරියර් තාම වැඩ කරන පන්ති පළවෙනි දෙවෙනි තුන්වෙනි. උන් 9S උන් සුපිරියර් වැඩ කරනවා. මං කියන්නේ එහෙම මේ 9S ගන්න හැමෝටම කියනවා කියලා මගේ 9S ගන්න බහුතරයකට කෙලවෙන හේතුව තමයි මලත් කෙලලා තියෙන්නේ. ඒක සතුටෙන් කියනවනේ දුක් කියලා කියන්නේ මම. හරි. මං ඔයාලට කියන්නේ අර වගේ සීන් හිතනවනේ අර කාලා කන්නේ ඌව ඔක්කොම අතාරින්නේ. දැන් මේක පොඩි වෙලාවකට විතරයි මන්යන් ඔය වෙන එකෙක් දිහා බලලා මාව කම්පෙයාර් කරනවා කියලා හිතන්න. කියන්නේ ඔයාගේ සෙල්ෆ් එක වෙන කෙනෙක්ගෙන් කම්පෙයාර් කරනවා. ඔයයි වෙනස් නේ ඔය උස වෙනස්, ඇඟේ පාට වෙනස්, ඔයාගේ මූණ වෙනස්. වෙනස් නේ ආත්මසීම. ඔය වෙනම තැනක ගෙදර තියෙන ඔයා නිකන් අර එයාගේ විදිහටම ඔයා ජීවත් වෙනවා නම් කියන්නේ ඒගොල්ලන් එයාගේම අම්මයි තාත්තයි ඔයාට ඉන්නවා නම් එයාගේම උස තියෙනවනේ, එයාගේම කලයක තියෙනවනේ, එයාගේ මූණම තියෙනවා නම් එයාගේම මොකක් හරි වෝකින් වේග මොකක්ද කියන්නේ අංග ලක්ෂණයි ඔක්කොමයි සමාන නම් අයයි කම්පෙයාර් කරන්නේ සාධාරණයි. මොකද අපිට අර පැල දෙයක් එහෙම කම්පෙයාර් කරන්න පුළුවන්. හරිද? ඒ පැල දෙකටම එකම පෝෂණය දීලා. කියන්නේ එකකට වතුර දාලා අනිත් එකට දාන්න නැතුව තිබ්බම අනිත් වතුර දාන්න නැති පැලේ මැරෙනවා ඉතින්. ඒක සාමාන්‍ය ලොජික් එකනේ. ඒතර අපිට බෑනේ මේ මැරිච්ච පැලේ කම්පෙයාර් කරන්න. ඒතර නිකන් අරුට නිකන් අර. ඒ හැබැයි සාමාන්‍යයෙන් මේ ලෝකේ වෙන දේ ඉතින් ගොඩක් අය කම්පෙයාර් කරන්නේ එහෙම. ඉතින් ඔය එහෙම කම්පෙයාර් කරන්න යන්න එපා. මොකද අර මේ අර කෝට් එකක් තියෙනව නේද? comparison is the joy කියලා හරි මොකක් හරි සීන් එකක් තියෙනවා මට දැකලා අහලා පුරුදු. ඒ කියන්නේ ඔයා කතාව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්නේ කම්පෙයාර් කරාම වෙන්නේ ඔය සතුරු නැති වෙන විතරයි. හරිද? හැබැයි ඒක එක අතකින් හොඳකුත් තියෙනවා. ඒ කම්පැරිසන් එකේ එක පැත්තෙන් හොඳකුත් තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම්. ඉස්සරහ වීඩියෝස් වල අද ඔක්කොම කියන්න පුළුවන්. ඒක දන්නේ මොකද මටත් හිතා ගන්න ඕනේ හෙට උදේට හැරෙන්න. මේ මොකද මේක මම දැන් අප්ලෝඩ් කරලා වීඩියෝ එක පොඩි සීන් ටිකක් දාලා කැතයි නිකන් එකපාරට වොයිස් එකක් දාන්නේ පොඩ්ඩක් අර ක්ලිප් එක මොකක් හරි සීන් එකක් දාලා කරනවා ඉතින්. මම ඉතින් ඔය මං කියන්නේ ඔය දැන් ඔයාලට නිකන් කෙල්ලෙක් නැත්නම් ඔය මොකුත් හිතන්න එපා. ඔයාට අවුරුදු දැන් කට්ටිය කියනවනේ අවුරුදු 20 25 දී කෙල්ලෝ ඔක්කොම යාළුලා ඔයාට හිඟ වෙනවා කියලා. එහෙම එකක් නෑ. හරිද? කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඔයා වගේ පොඩ්ඩක් ඔයා හිතන්න. ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි කියලා හිතුණාට ඇත්තටම කිව්වොත් ඔයාගේ ගති ගුණ තියෙන තව අය ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ නියම් මයින්ඩ් සෙට් එකම තියෙන තව අය ඉන්නවා. හැබැයි ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි. හැබැයි ඔයාගේ මයින්ඩ් සෙට් එකේ තියෙන තව කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලොත් ඉන්නවා. කොල්ලෝ විතර නෙවෙයි කෙල්ලොත් ඉන්නවා. හරිද? ඒ වගේ අයත් ඔයාට සෙට් වෙනවා. කියන්නේ ඔයා වගේම ඔයාගේ හොඳින් ඉන්න අයත් ඔයාට සෙට් වෙනවා. හැබැයි මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයටයි මම බුද්ධ ධර්ම විශ්වාස කරනවා. අර තමන් කරන දේට අනුවනේ තමන්ට ප්‍රතිපාගෙන්නේ. ඒ මොකද්ද? කර්මයනේ කියන්නේ. කර්මය බුදුදහමේ. තමන් දින දේ යනවා තමයි තමන්ට ලැබෙන දේවල් එන්නේ. ඒ වගේ සින්නේ. ඒතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියම තමයි සෑම මොකක් හරි ක්‍රියාවක් කරොත් ඒකට දිශාවේ විරුද්ධ විශාලත්වයෙන් සමාන ප්‍රතික්‍රියාවක් තියෙනවනේ. ඒ වගේ තමයි. ඒ කියන්නේ ලෝක නියතියක්. ඉතින් ඒකෙන් පිට යන්න බෑ කාටවත්. මොන සක්කරයටවත් බෑ ඉතින් ඒකම. දන්නේ නැහැ තාම මේ සක්කරු එහෙම ජීවත් වෙනවද කියලා මම ඉතින් නෝමල් කතා බහින් කිව්වේ. මම හිතුවේ මේක පොඩි වීඩියෝවක් දාන්න හැබැයි ලොකු වීඩියෝවක් වෙනවා. කමන්නේ මම මේක අහන්නේ. හරි. කම්පෙයාර් කරන්න යන්න එපා මට කියන්න තියෙන්නේ එච්චරයි. හැබැයි කම්පෙයාර් කරන්න තැනක් එනවා. ඒ තැන්වල විතරක් කම්පෙයාර් කරන්න ඕනේ. හරි තැන්වලදී. හරිද? ඒකත් මම ඉස්සරහට කියන්න. ඉස්සරහ වීඩියෝ වොයිස් එකේදී. දැන් හරි. ඔය වලි ගියා. මම යාළුවෙක් හිටියා මම ඔය නිකන් හරි ඉන්නවා මම ඔය අර අපේ ආයසේ කෙල්ලෙක් හිටියා. යන් කෙල්ල සෙට් එකක් ඉන්නවා මම ඉතින් ඔක්කොම බලනවා. ලස්සන බලනවා. හොඳයි ලස්සනයි ඇත්තට. එහෙම මුත් වැඩි හිතන්නේ නැහැ මට එහෙම නිකන් අර වැඩිපුර ගැහණු යාළුවෝ නැහැ. ඒ කියන්නේ එක්කෙනෙක් කරන්න ඇත්තට කිව්වොත්. ඒක නම වෙන්නේ අර නෝමල් එකේ බලාගෙන මෙයා ලස්සනයි මෙයා ලස්සනයි.
අහිංසකයට මම පට්ට ආසයි කියන්නේ ලස්සන. ආසයි කියන්නේ නිකන් එහෙම මොකුත් නෙමෙයි මේ එන කැමති හොඳයි කියලා නිකන් හිතේ තියෙන. ඒ වගේ අපේ ඉස්කෝලේ පඩිපෙළ ළඟ මම එහා පැත්තේ බලයිදී අපි එක් කතා කරලා අන්න අරුට ගහන්න. මම ගියා. ගියාම අරුන්ගේ සෙට් අප් කියන්නේ සෙක්ෂන් එකේ එක පැත්තක් පිරෙන්න. අපේ එහා පැත්තේ ස්ටාෆ් රූම් එක. මම ගියා මම යද්දිම මීටර් 5ක් පන්ති දෙකක් විලා අරුන් ගහන්න ගත්තා. මම ඒතර දුවලා ගියා. මං හිතුවේ නෑ ගහන්න නේද. දුවලා පට ගාලා ගිහින් එතන ගහන එක බෙල්ලෙන් ඇදලා බෙල්ලෙන් ෂර්ට් එක මම ඇදලා විසික් කරා. විසිකලු ඌයි මට ගහන්න. මම ඌගේ මූණ දිහා බැලුවා. උටර මතක් වුණා මම ඉස්සර නවේදියෝකට මේ පැත්තකට තියාන ගහනවා තිය. කියන්නේ අර ඒ දවස්වල අපි රෙස්ලිනුත් ගහන ක්ලාස් එකේ. තෝරණයන් ඌව මම බෙල්ලෙන් අල්ලලා පැත්තකට තියලා මෙහෙම අතින් වැලමිටෙන් අල්ලලා තද කරලා මොකද කියන්නේ ගහන්න යනවා. මම මෙහෙම අතින් මම ඉන්ටර්නල් ගහලා නැහැ නේ. අර රෙස්ලින් කරද්දී මගේ ස්ට්‍රෙන්ත් එක ඌ දන්නවා ඒකින්ද. ඌ බය වුණා මට තේරුණා. ඊට පස්සේ මොකද ගෑ ගන්න ගුණව බෑලා මරන ගහන ගිය විසික් කරා ඔක්කොම. අපේ උන් දෙන්න ඒත් ඇදගන්නේ මම උන් දෙන්නවත් පිටිවස ඇදලා ඊට පස්සේ මිස්ලයිලා මාව අල්ලගත්තා. මම නියම පස්සේ මිස් අපේ මිස් කිව්වා මෙයා එහෙම කරන්නේ නැහැ මම දන්නවනේ කියලා මාව හැවැත් කරලා අරුන්ට තමයි ඇද්දි ඉතින් කේස් එක. ඊට පස්සේ එකෙක්වත් මේ මාව යද්දිවත් එහෙම නිකන් ලොකු නෑ මම මේ දින්න යන පැත්තෙන් යන උන්ගේ වුණොත් අර පස්සේ තේරුම් ගත්තා අරුන් මේ එන පොඩි මේකක සීන් එකක් තියෙනවා කියලා බයලා ඉන්න කිව්ව වැඩක් නෑ මම එහෙම මැරේ වගේ නේ නෑ මම මේ යාළු දෙන්නේ උන්ව මම දන්න එකේ ඉඳන් උන් දෙන්නලා ගහන්නේදී මට බලන් ඉන්න බෑනේ මම බේරගන්න ගියා මම ගහන්න ගියේ නෑ මම තල්ලු කරලා ගහන්න කෑ ගහලා මොනවද කියලා විසික් කරා පස්සේ ඉතින් මට තේරුණා මේ නිකන් මැරේ වගේ ඉන්නේ නිකන් අර පිස්සු ගෝත රැලි පිටින් ඇවිල්ලා ගහන්නේ උන් කියලා. ඒ කියන්නේ ඉස්කෝලේ ගානේ. ඔය ඇත්ත මැරේ ඉන්නවා ඉතින් මම ඒගොල්ලන්ට මූත් කියන්නේ නැහැ මොකද මේ ඒගොල්ලන් අර සමාජයෙන් හැදිච්ච විදිහනේ. ඒගොල්ලන් කරක් දන්නේ නෙවෙයිනේ. ඒ කියන්නේ දැන් ඔය මේ පාතාලකාරයෝ කියන්නේ නිකන් අර උන් අපි නිකන් හෙන ලොකෝර වෙන් කරාට ඒ මිනිස්සුත් ඒත් මිනිස්සුනේ. ඒගොල්ලන්ට පොඩි කාලේ අර පිට කියන්නේ සමාජයෙන් දුන්න දුකට ඒගොල්ලන්ගේ අර යකඩයක් වුණත් අර දැන් පිහියක් වුණත් අර මුවහත් කරන්න නේ අර කැපෙන ගාන වැඩිනේ ඒ වගේ තමයි. ඒගොල්ලොත් යකඩ නැහැ ඒගොල්ලෝ තැලුවා කොච්චර කරත් තැලුවා අන්තිමේදී මුවහත් වුණා. ඊට පස්සේ හිතාගත්තා මට තලපු ගානට මං උඹලට අයින්නවා කියලා අනිත් පැත්තට ගහන්න කපන්න ගත්තා. ඒ වගේ තමයි උනේ. ඉතින් එහෙමයි කියලා අපිට බෑ. ඒ කියන්නේ අර මෙහා මේ මොකෙද්ද මේ මැරේක් එහෙම වෙන් කරන්න බෑ මිනිහෙක්. මනුස්සයට ලැබිච්ච දේවල් අනුව තමයි Taman තෝරගත්තේ. යාට තිබ්බ මේක වැරදි මෙහෙමයි කියලා තෝරගන්න. හැබැයි වා හිතන්නකෝ එන ප්‍රෙෂර් එකක් තියාගෙන පොඩි සතුටක් ලැබෙනවා නම් කැමතිනේ රිලීස් එක. ඒකට අපි හැමෝම කැමතිනේ. මම මේ වීඩියෝ එක කරද්දි මට රිලීස් රිලැක්සේෂන් එකක් දැනන ඒක මම මේක කරන්නේ. මොකද මගේ ඉස්සරහින් කියන්නේ අනාගතේ කියන මම කතා කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ කවුරු අහන් ඉන්නවනම් මම ඒක ඇප්‍රීෂিয়েට් කරනවා මම වැලියු එකක් දීලා තියෙනවා. මම දන්නේ මේක 0.5යි හරි 1 හරි කීයද මන්ද මම මේක මගේ අනාගතේ කරන්න කියන්නේ. හරි කොහොම හරි ඕලෙවල් කාලේ මරු. පස්සේ ඕලෙවල් මං කල් ඉවරනට පස්සේ ඔන්න මේ රිසල්ට් ආවේ. රිසල්ට් 9S හරිද? 9S. සෙක්ෂන් එකේම 9S තිබ්බේ 8යි හරි 9යි හරි 9 දෙනාට. කොහොම හරි මාත් ඉස්කෝලේ ඉස්කෝලේ යන්න උනා අපේ තාත්තා කිව්වා මේවා කරන සබ්ජෙක්ට් එකට මේ ඉස්කෝලේ නෙවෙයි වෙන ඉස්කෝලේ යන්න කියලා. මම ප්‍රධාන පෙළේ ඉස්කෝල 3කට දැම්මා. මම ආසාවෙන් තිබ්බ එක ඉස්කෝලයක් තිබ්බා. ඒකට මට සෙට් වුණා. මම ඒකට ගියා. දැන් ඒකේ තමයි ඉන්නේ. මම ඉස්කෝල ගැන කියන්නේ නැහැ. හොඳ පාසලක්. අවුලක් නැහැ. හොඳයි. ඒකේ වරදක් නැහැ. ගොඩක් අය දන්නවා. ගොඩක් අය දන්නේ නැහැ. මම ඉතින් ඉස්කෝල නම කියන්නම් මේ A-level result ආපු දවසේ හොඳ රිසල්ට් එකක් තියෙනකොට. ඉතින් ඔහම O-level කාලේ ඉවරයි ඉතින්. දැන් O-level වලින් පස්සේ A-level කාලේට තමයි එන්න ඕනේ. මොකද මම මෙච්චර කාලේ නිකන් බේස් එක තමයි දැම්මේ මෙහෙමයි කොහොමද උනේ කින්ද මන්ද කියලා. හරිද? පොඩ්ඩක් මොකටද බොන්න. A-level කාලේ ගියොත් ඇත්තට ගියොත් මම O-level නිවාඩු හම්බුනේ කියන්නේ 25 26 16 17 ඉවරචා මම කෙලින්ම පොත් ඔක්කොම අයින් කරා. කාමරේ මොප් කරා. කෙලින්ම කම්පියුටර් දාගත්තා ඔන් කරා. අවුරුදු 2කට පස්සේ කම්පියුටර් ඔන් කරන්නේ. එන අයියා ගෙදරින් ගියා එයා කෝස් එකක් කරන්න. ඒ කියන්නේ කැම්පස් කෝස් එක මම කියන්නේ. ඒ කැම්පස් එකට ගියාට පස්සේ අයියා බෝඩ් වල හිටියේ. ඉතින් මම ගෙදර තනියම කෙලින්ම කම්පියුටර් ඔක්කොම හදාගෙන ආයේ ෆිල්ම් බැලුවා. සතියට يعني ඔය එන බ්‍රේකින් බෑඩ් වගේ වෙන සීසන් තියෙන. ඒ සීසන් ඒ කියන්නේ
එහෙන සීරියස් එකම තියෙන. ඒ සීරියස් එකම නිකන් අර දවස් දෙකෙන් තුනෙන් ඉවරයි. උදේට තාත්තා මාව කියන්නේ රැයට තාත්තා උඩ නිදාන්නේ නැති මං එයා හැරෙද්දිත් හැරලා. හරිද ඇස් දෙක නිකන් රතු වෙලා මටම නිකන් අර ඔළුව මොලේ රිදෙනවා හැබැයි ඒක බලන්න ඕනේ කියලා. මම ඕලල් කාලේ හිතාත් ඒක කරනවා මම ඊට කරා ඉතින්. ඊළඟ හොඳ සුපිරි ආතල්. පස්සේ මම 20 ඒ කියන්නේ ඕලල් ඉවරෙච්ච දවසේ මම ජිම් එකට බැඳුණා. මට ආසාවක් තිබුණා මසල්ස් හදාගන්න. පොඩ්ඩක් ෂෝකේස් එකක් හදාගන්න තමයි තිබ්බේ ආසාව. කොහොමද මේ මම නොවැම්බර් ගන්න තමයි ජිම් ගියේ නොවැම්බර් දෙසැම්බර් වගේ ගිය අවුරුද්දේ. ඊපස්සේ මම නිකන් අර හෙන ගොම්ම තීරණයකට ආවා මම ඒ වලට සුපිරිම මේක දීලා කරනවා. මම ජිම් යන්නෙත් නෑ මම ගොන් වැඩ කරන්නෙත් නෑ. ඒ ඉස්කෝලේ යනවා වැඩ කරනවා යනවා ආයෙ ගෙදර එනවා වැඩ කරනවා එහෙම ගියා. අන්තිමට ඒ ජිම් ගියපු වෙලේ මම කම්පියුටර් බලන්න ගත්තා. කෙලින්ම ඉවරයි. අර කෙල වෙනවා කියන එක දැනෙන්නේ නෑ. චුට්ට එන්නේ. ජිම් ගියාම මෙහෙම ඔය කට්ටිය කියනවා ජිම් ගිහින් ඊළල් කරන්න බෑ එහෙම කියලා. හැබැයි මම දකින්න මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. අපේ ගෙවල් ළඟ. ගෙවල් කියන්නේ ගෙවල් ළඟ නෙවෙයි කලින් ගෙවල් ළඟ කියමු. කලින් ගෙවල් ළඟ. ඔව්. එයා මෑන් ආයේ මම ওই උස මහතයි. මහතයි කියන්නේ ඇඟ තියෙනවා. මං අර මට උසට හරියන මහත තියෙනවා. උට නිකන් අර ඇඟට හරියන උසට හරියන ඇඟ තියෙන නිකන් බිල්ඩ් එක තියෙනවා. ඌ තාම ජිම් යනවා. ඌට අර ඌ ඉස්කෝලේ යන්නේ නැහැ. ඉතින් ඒක වෙනම කතාවක්. සමාන කරන්න බෑ. හරිද? හැබැයි මම සමාන කරොත් ඌ අර ජිම් යන හැමදාම ඌගේ ඇඟ සුපිරි. කියන්නේ අවුරුදු දැන් 4ක් දොහ. 10 හරි 11 10 දී වගේ 10 හරි 9 හරි. ඌ වෙන මහතයි ඒ දවස්වල. 9 දී වගේ ජිම් යන ගත්ත පස්සේ මුදෙන් ඇඟ සුපිරි කරලා ඌට අර මෙහෙම ජිම් යනකොට අපේ නිකන් අර බ්ලඩ් ඒ කියන්නේ ලේ සර්කියුලේෂන් එක කියන්නේ හදවතට ගිහින් හදවතෙන් පෙනහළ වලට ගිහින් ක්ලියර් වෙලා ආයේ හදවතට ඇවිල්ලා ආයේ හදවතින් පොම්ප කරනවනේ. අන්න ඒක නිකන් ෆාස්ට් වෙනවනේ අර ජිම් එකට ගියාම. ඒ කියන්නේ අර බ්ලඩ් රෂ් එකකට දැන් අර අපි මසල්ස් මෙහෙම කරද්දී එතන පිම්බෙන්නේ. ඒ පිම්බෙන්නේ අර පේශී සංකෝචනය නේ. සංකෝචනයද මට මතක නැහැ. මම බයෝ නෙවෙයි. මේ ඒ පේශී වලට ඒ කියන්නේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙනවනේ. හදවත ගැහෙනවා මේ මහන්සි වෙනවා. ඒතර මේ තෙල් ඇඟේ තියෙන තෙල් ප්‍රමාණයත් අඩු වෙනවා. තෙල් තියෙනවා කියන්නේ කම්මැලිකම ආයේ සුපිරිටම තියෙනවා. ඇඟේ නියම් වා මහතයි නම් වා නිදිමත වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි ඈ. දුක් වෙන්න එපා. වා මහතින්ද තමයි වා නිදිමත ගොඩක් එන්නේ. මොකද මටත් දැන් තේරෙනවා මම ඉස්සර කිට්ටු කාලේ කියන්නේ දැන් හරියටම අවුරුද්දකට කලින් හරිද මට කෙල වෙන්න ගත්තේ දෙසැම්බර් මාසේ. මම මේ ඇත්ත කතාව කියන්නේ මට හොඳටම මට මුල් කාලේ කියන්නේ අපේ ඉස්කෝලේට ගියාම අපේ ඉස්කෝලේත් එන අලුතෙන් ඉස්කෝලේට ගියාම එන මීටර ටිකක් ඉන්නේ. මම උන්ට කලින් ගණන් හැදුවේ ෆිසික්ස් එහෙම. අර මොකද්ද ගුරුත්වයට සිරස් චලිතයේ තිබ්බ එක ගාන. ඒ කියන්නේ ඔය අඹ ගෙඩියක් ගහකින් වැටිලා ඒක මෙච්චර කාලයකට පස්සේ ජනේලකින් දාගෙන උළුවස්සෙන් එනවා. ඒ උළුවස්ස කියන්නේ ඒ ජනේලේ උස මෙච්චරයි ඒක ආයේ ඒක ඒක පල්ලහැට වැටිද්දි කොහමද? ඒ කියන්නේ යට අන්තිම යටට යද්දි වේගය කොහමද? කාලය කොහමද? එහෙම ගානක් තිබ්බේ. මම තමයි ක්ලාස් එකේම මුලින්ම හදලා ඉවර කළේ. හරිද? උත්තරෙත් හරි. දැන් පන්තිය පළවෙනියා මට පස්සේ හැදුවේ. හැබැයි උත්තරේ දශම ගානක් වැරදි. මගේ දශම ගානටම හරි. නමුත් හොඳයි ඒවා. හරිද? මාත් එන්නේ හෙන ලොක්කාවේ මටත් උඩ ගියා. මම ඊට පස්සේ වැඩ කරන්න ගත්තා. ඔන්න ප්‍රක්ෂිප්ත නම් සුපිරිට ගියා. දෙසැම්බර් හරි නොවැම්බර් වෙනකන් තමයි ප්‍රක්ෂිප්ත තිබ්බේ. ප්‍රක්ෂිප්ත ගණන් ඕගොල්ලෝ කියන්නේ මේ මම ක්ලාස් කීපු සර්ගේ ටියුට් එක මම දෙපාරක් හදලා තිනවා ඒ සතියේ කියන්නේ ඒ වුණාම දෙපාරක්ම හැදුවා. ඊට පස්සේ මේ ළඟදි තුන්වෙනි පාර්ට් හැදුවා. මොකද මට මතක නැති හින්දා. මම ඊට පස්සේ නිකන් එන කියන්නේ මුල් ටිකනේ යාන්ත්‍රික විද්‍යාවේ මුල් ටික සුපිරි. ඒ ටිකත් අවුලන්නේ. කියන්නේ සිරස් චලිතයයි ගුරුත්වයට ආනත චලිතයයි සුපිරිට ගියා. පස්සේ නිව්ටන් නියම පටන් ගත්තා. ඒ ටිකත් අවුලන්නේ. මොකද මට තේරෙන මට නිකන් අර ඒ දවස්වල තිබ්බ ගැම්ම දැන් තිබ්බනම් මම බොරු කියන්න ඕනේ නැහැ මේ අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න පුළුවන්. මම දැක්කනේ මම වැඩ කරපු හැටි. මට ඒ දුකට මම මේ කියන්නේ මට මේ ඒක අවුලක්. Taman අර හොඳම තැනට එන්න පුළුවන් කාලේ කරන්න නැතුව දැන් අත්‍තරක දැන් නම් මම දන්නවා දැන් මාස 8කින් අයිලන්ඩ් රෑන්ක් එකට යනවා කියන්නේ නිකන් හීනයක් විතර. මොකද සමහරව කියන පුළුවන් කියලා ඒත් මම හීනයක් කියලා හිතන්නේ. මොකද මේ මට තියෙන සිටුේෂන් වල ඒවත් එක්ක පොඩ්ඩක් වෙනස් ඉතින්. ඒක එක්කෙනා සාපේක්ෂයි ඈ. මට සාපේක්ෂව මං කියන්නේ. හැබැයි මං හිතනවා මට පුළුවන් කම තිබ්බොත් මං උපරිම කරනවා. දැන්
මම මේක හැමදාම හිතන දෙයක්. ඕගොල්ලෝ හැමදාම හිතනවා හෙට ඉඳන් වැඩ කරනවා. දැන් අර නෑවට පස්සේ ඉඳන් වැඩ කරනවා. ඔය නිකන් මොටිවේෂනල් ස්පීක්ස් ඇහුවට පස්සේ නිකන් ස්පීචස් ඇහුවට පස්සේ ක්ලාස් එකේදී මම දැන් කාගෙන වැඩ කරනවා. ගෙදර ගිහින් ගියපු ගමන් වැඩ කරනවා. නාපු ගෙදර ගිහින් ඇබුෂ්යක් දාපු ගමන් අනිත් පැත්තට වැඩ කරනවා. කාලා වැඩ කරනවා. ඔහොම හිතුවොත් ගොඩක් අයට ඒක කරන් පුළුවන් මුල් දවසේ පස්සේ දවසේ ආයෙ ඉතින් අර හිටපු ගොබ්බෑම තමයි. මට වුණ දේ මං කියන්නේ ඉතින් ඇත්තටම. මට වෙන දේ දැන්. හරිද? කොහමද දැන් මං ආයි හරි කතාවට එන්න. ඕලෙවල් කාල් ඉවරන පස්සේ දැන් ප්‍රක්ෂිප්ත ගන්න ඉවරන පස්සේ ඔන්න නිව්ටන් නියම පටන් ගත්තා. මට ඒකේ පොඩක් සෙට් උන්නේ නැහැ. අන්න ඒකෙන් තමයි හිතන්න පටන් ගන්න ඉන්න කෑල්ල ආවේ. ෆිසික්ස් වල මං කියන්නේ. පස්සේ මට නිව්ටන් නියම සෙට් වුණා. මම ඒ ටියුට් එක මම හැදුවා නිව්ටන් නියම. ඒ කියන්නේ අර ඝර්ෂණයත් එක්ක තිබ්බේ මට මතකයි. හොඳට මතකයි. ඒ කියන්නේ බල සමතුලිතතාවය නිව්ටන් නියමයි. ඒ එක ළඟ පාඩම් දෙකදී බිකරේ. ඒක මම ටියුට් එක හැදුවා මම හිතන්නේ 4 පාරක් විතර ඒ දවස්වල. මට සෙට් වෙනකම්. පස්සේ මට ඒක දැක්කම නිකන් ගානේ උත්තරේ එනවා. මේකට මෙහෙම යන්නේ මෙහෙමයි කියලා. පස්සේ මම නිකන් මට තවත් නිකන් ෆෝමුලා 10 ඒ කියන්නේ 12 දෙසැම්බර් ගිය අවුරුද්දේ. පස්සේ අපේ අයියා නිවාඩුවට. අන්න ටර්නින් පොයින්ට් එක. අයියා වැරද්දක් නෙමෙයි මගේ වැරද්ද. මං ඉතින් හිතාත්තා අයියාවනේ මට දැනුත් මේ අවුලන්නේ නැහනේ මේ ෂේප් නේ කියලා මේ ආතල් ගන්න කියලා ගියා ක්‍රිස්මස් එකටද නෑ ෆිල්ම් බලන්න අද්දවට ගියා. දැන් ගියාට පස්සේ ඒ මාසෙම වැඩක් උන්නේ නැහැ. බුරු කියන්න ඕනේ මාස කිව්ව සති 3ම වැඩක් උන්නේ. සති 2ක් වගේ. සති 2ම වැඩක් උන්නේ. සති 2යි. හරිද? පස්සේ ඉතින් මම හිතා හරි ආතල් ගත්තා. 25 තමා මගේ අවුරුද්ද කියලා පටන් ගන්නවා කියලා. සුපිරියට ඉතින් ආයේ ජනවාරි මාසෙත් කරන්න ගන්නවා කියලා මාසයක් ඇදිනවා. මාසයක් ඇතුළත මාසයක් කරොත් එක දිගට සුපිරිය. ඒක කඩන්න බෑ. මොකද මං අර ඕලෙල ඉරචම් මාසයක් එහෙම එක දිගට කරේ නෑ. මම නෝමල් එකේ සතියට මෙහෙම මම හිතාත්තා මේ එදිනදා වැඩි එහෙම සීන් නෑ. මම හිතාත්තේ නෑ. මම හිතාත්තේ මේ වැඩේ තියෙනවා. මේක කොහොමද මේ සතිය තුල කරනවා කියලා. මට ඒ දවස් සතිය ප්ලෑන් තිබ්බා. දැන් නම් නිකන් කෙලලා ඉන්නේ සුපිරියට. දුකයි ඉතින්. එහෙනම් මම හිතන ඕගලන්ට ඒක එක්ස්පීරියන්ස් කරන්න වෙන්න එපා. මම කොච්චර වැඳගෙන ඉවම මම දන්නවා ඔය උතනින් අහන හැරි ඉන්න ආයේ කවුරු හරි කියලා කර ගන්නවා කියලා. මොකද මම නිකන් හිතනවා මම එහෙම නෑ. මම වෙනස්. මම අනිත් අය වගේ නෙවෙයි. මම ඔයා වගේ නෙවෙයි. එහෙම එකක් නෑ. අපි අර සරලව කිව්වොත් අර ඔයා වගේ ඔයා විතරක් හිටියට ඔයා වගේ මයින්ඩ්සෙට් තියන අය ඉන්න අය. බුරු කියන්න ඕනේ නෑනේ. ඔය කට්ටිය එන මමත් දැන් කලින් කිව්වා මේ ඔයා වගේ ඉන්න ඔයා විතරයි හරි ගතිගුණ ඒව ඔක්කොමත් එක්ක බලමු ඔයා වගේ. හැබැයි මයින්ඩ්සෙට් එහෙම බැලුවම මේ ඔයා වගේ ඔයා විතර නෙවෙයි තව ගොඩක් අය ඉන්නවා. හරි. ඔයාගේ රූපෙට ලාවට සමාන තව කවුරු හරි ලෝකේ කවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවා. මොකද ඔයාම හිතනවා අවුරුදු බිලියන ගානක් ඉඳන් මිනිස්සු බිලියන ගානක්ද මිලියන ගානක්ද දන්නේ නැහැ. කොහොමද මිනිස්සු ඉන්නවා ලෝකේ 8.9 කොහොමද එහෙන මිනිස්සු වෙන තෝයක් ඉන්නවා. ඒ ඔක්කොටම වෙන වෙනම මූණවල් හදන්නේ කොහොමද කියනවා. ෆින්ගර්ප්‍රින්ට්ස් එක නම් මම හිතන්නේ වෙනස් ඇති. ඒ ඔක්කොටම එක ලාවට කියන්නේ ලාවට හරි සමානකමක් තියෙනවා. ඒ කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා. හරිද? ඒව හිතන්න එපා දැන්. මේ එහෙම කවුරු හරි ඉන්න පුළුවන්. මම කියන්නේ ඒව ගැන හිතන්න එපා. කවුරු කොහොම වුණත් ඔයාට විතරයි කියලා හිතාගෙන එහෙම ඉන්න. හැබැයි මයින්ඩ්සෙට් එක වෙනස් ඈ. ඔයාගේ තව මයින්ඩ්සෙට් තියෙන අය ඉන්නවා. හෙට වැඩ කරනවා, අද දැන් ඉඳන් වැඩ කරනවා. එහෙම හිටියට කට්ටිය හැමෝම ඔක් කරනවා. කරන එක නවා වැඩ. මම වැඩෙක් නෙවෙයි. හරිද? මෙච්චර කල් මම වැඩෙක් නෙවෙයි. මම වැඩෙක් වෙන්න දැන් හදලා. ඒ වැඩෙක් වෙන්න ඊළඟ අවුරුද්දේ try කරනවා නෙවෙයි. ඊළඟ අවුරුද්ද මම නැවැත්තුවා. ඊළඟ අවුරුද්දේ මම මුකුත් කරන්නේ නැහැ. හරිද? මම මේ වැඩ පටන් ගන්නෙ 27 නෙවෙයි 28 වෙනිදා. මොකද අද 26 දැන්. අයියා අද 27 අද 27 දැන්. 12:49. අද අයියා යනවා ආයි කැම්පස් මේකට. ඒක නිවාඩු ඉවරයි. කොහොම හරි අයියා ගියාට පස්සේ මට තනිකර 28 වෙනිදා නිවාඩු 29 නිවාඩු 30 නිවාඩු 30 ගේ ලාස්ට් වීක් එකේ ක්ලාසස් නිවාඩු 27 ඒත් ක්ලාස් තියෙනවා අපේ කෙමිස්ට්‍රි මලත් ක්ලාස් කරන ඩයල් සුපිරි ඩයල් මම ඔය දේශපාලනේ කියන විතරයි මට මලපයින්නේ නැත්තම් මේ සුපිරි ඩයල් හොඳට තියරිත් උගන්නවා මේ එයා වැඩ නැහැ දැන් 28 මොකද මම ඉස්සරිත දෙසැම්බර් මුල් සතිය වැඩ කරනවා මුල් සතියේත් එහෙම වැඩක් උන්නේ නැහැ මම ඔක නොවැම්බර් මාසේ දැන් කියන්නේ හරිද නොවැම්බර් මාසෙත් වැඩ කරනවා උන්නේ දෙසැම්බර් දැන් සති 3ක් මේ 3ක් නෑ 4ක්ම දැන් ඉවර වෙනවා අන්තිම සතියේනේ මම හිතාත්තේ දැන් වීඩියෝ දාන්නේ එකක් කොහොමද කෙල වෙන්නේ කියලා අනිත් ඇර කියන්නේ පළවෙනි එක ඉතින් මටම කියා ගන්න ඔයාට කෙල උනේ කොහොමද දැන් තව කාලෙකින් මම මේක බලයිනේ
ඒක ගැන කියන තමයි මම මේක දාන්නේ ස්පෙෂලි. මම කලිනුත් කිව්වනේ හරිද? දැන් කොහමද මේ හරි කතාවට එන්නම්. මම සුපිරියට එහෙම ඒ ලෙවල් මුල් පස්සේ මේ නිකන් ඔළුවට නිකන් මේකක් ආවනේ අර මේ අර දෙසැම්බර් මාසය කියලා වුණා පස්සේ අර උනාට පස්සේ ජනවාරි මාස තාම මේ කියන්නේ 25 2025 ජනවාරි තමයි සුපිරි කියලා පටන් ගත්තා. පස්සේ අර දෙසැම්බර් මාසේ වෙච්ච අවුට් එක නිකන් අර ට්‍රැක් පැන් එක ඒක දිගටම ගියා. අන්න වතුර බේසමක් අරගෙන පැත්තකින් කියන්නේ වතුර ලොකු ටැංකියක් අරගෙන පැත්තකින් ඉලක් විද්දම ඒකෙන් අර දිගටම වතුර ගිහින් ටැංකිය හිස් වෙනම වතුර ගියා වගේ වෙනවා. හරිද? නිකන් ඕගොල්ලෝ දැකලා තියෙනවද අර මේ මුහුදක් තියෙනවා. ඒ මුහුදේ නිකන් මැද්දෙන් නිකන් වෙල්ලක් වැලි එකතු වෙලා එහෙම නිකන් වෙරළක් වගේ තියෙනවා. ඒක මැදින් වතුර ඇව්වම ඒක නිකන් චුට්ට වතුර ගිහින් මැද නිකන් අර දෙකට වෙන් වෙනවා. අන්න ඒ වගේ වුණා මේක. හරිද? කෙලම් වුණා. සුපිරියටම. මට දැනුනේවත් නෑ. මම හිතුවේ නෑ. يعني සර්ලා ගොඩක් අය කිව්වා ඕක දැනෙන්නෙත් නෑ. ඕගොල්ලෝ දවසින් දවස වැඩ මිස් කරන පුරුද්දට යනවා. මම ඕක ගණන් ගත්තේ නෑ. බොරු කියන්න ඕනේ නෑ. මම හිතුවා මම එහෙම නෙවෙයි. මම වෙනසක් කරනවා. මම මේක කරනවා. මෙහෙමයි මම හිතාගත්තා. බොරු කියන්න ඕනේ නෑ. අපි ඉස්කෝලේ ගිහුත් මට කෙලෙව්වේ. උගේ විදිහ අනිත් උන් කියනවා අහලා උන් කියනවා ෆලෝ කරන්න යන්න එපා. එක. මම ෆිසික්ස් ක්ලාස් ගියාම එකෙක් කිව්වා අපි ඉස්කෝලේම ඩයල් ලැබුත් එක්ක කිව්වා මේ ඌත් වෙන ඉස්කෝලෙන් දැන් ආපු ඩයල් මේ කොමාරේ ඌ කිව්වා මං හිතුවා අඩෝ දැන් නම් මම මෙහෙමයි ඌ කිව්වා අඩෝ මං තාම මං කිව්වා ඔබ කොයි හරිද නෑ බම් මම මේ අපේ සර් කරන ටික කරාට පස්සේ අමතක වුණාට පස්සේ ගණන් හදනවා කියලා මං හිතාගත්තා ඒක හොඳයිනේ එතකොට මේක අලුතෙන් මතක් වෙනවනේ මෙහෙම හොඳයි නේද කියලා මම හිතාගත්තා මාත් ඒක කරනවා මම මාසෙ එතකොට ජනවාරි මාසෙ තමයි මටත් ඔක හිතුනේ ඊට පස්සේ මං අතෑරලා හිටියා. ඒ කියන්නේ දෙසැම්බර් හිතුනේ. දෙසැම්බර් සෝරි. මේ අර අයියා ආපු දවසම මට හිතුණා. මාත් ඉතින් අතෑරලා හිටියා. අන්න තමයි කෙලවෙන්න ගත්ත සුපිරිම ස්ටෙප් එක. අර නිකන් අර කන්දක් නැගගෙන ගිහින් අර ෆොටෝ එකක් ගන්න ඕන හින්දා නිකන් අර අවදානම් තැනකට ගිහින් කඩම්ම වැටුණා. අර වැටෙනවා දැනුනේවත් නෑ වගේ. කෙලවෙලා ගියා සුපිරියටම. දැනෙන්නේ නෑ කෙලවෙනවා. හිරාට කියන්නේ දැනෙන්නවත් නෑ. කෙල වෙලා කියලා තේරෙනවම දැනෙන්නවත් නෑ. ඒක හෙන අමුතුයි. මේ කොමාරි සර්ලා කියනව ගණන් ගත්තෙත් නෑ. මම කරගන්නම්කො මගේ විදිහට මා යනවා කියලා. ඔය ඒල් කිව්වා ඕම හිතුවට කරන්න වෙන්නේ නෑ කියලා. දැන් රිවිෂන් පේපර්ස් හෙන්න තෝගයක් තියෙනවා. ඒ ක්ලාසස් වල දුන්න හෝම්වර්ක් ගෙනන ගොඩ ගිහලා. හරි. එකක්වත් කරන්න වෙන්නේ නෑ කියලා දන්නා. ඒල් ඉවරන මොකද ඒක කරන්න ගත්තොත් වෙන වැඩක් නැති වෙනවා. ඉතින් මේ කොමාරි ඔහොම තමයි ෆිසික්ස් වලට උනේ. දැන් යන්නේ දැන් යන පාඩම කියන්නේ නැතුව මම යන ටියුෂන්ස් හම්බ වෙනවනේ වාට. මං කියන්නම් නෑ කමන්නේ මං කියන්නයි. දැන් තාපේ යන්නේ. ඔව් තාපේ යන ගමන් තියෙනවා. තාපේයි තව සයිට් විද්‍යුත් ශාස්ත්‍රය. අන්න විද්‍යුත් ශාස්ත්‍ර වල අමාරුම මං තාම අවුලක් නෑ කියලා හිතාගෙන ඉන්න මං දන්නවා මට ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රات සෙට් උන්නේ නෑ කියලා. සෙට් වුණා ඒ වුණත් අර ගණන් මං හැදුවේ නෑ ඇත්තට. සෝරි වතුර ටික බිව්වයි. ගණන් නම් හැදුවේ නෑ අර සර්ගේ ටියුට් එකේ තියෙන තරම්. මම ඒක හදන්න ඕනේ. දැන් මම ඒක ඔක්කොම දැන් කරන්න ඉන්නේ. කරනවා මන් දැන්. හරිද මම ඔයගොල්ලන්ට කිව්ව නේද රිසල්ට් ආවොත් මට ඉස්සරේ මයින්ඩ්සෙට් එක තිබ්බේ නෑ. පස්සේ මට ඉස්සර මයින්ඩ්සෙට් එක තිබ්බේ මම ඒ තුනක් අරගෙන අයර්න් රැන්ක් එකක් ගන්නවමයි කියලා. ඒ තුනක් ගන්න එක ගන්නවා කියලා. මම කොලේකුත් ගහලා දෙනවා මම ඒක දිහා බලන් ඉන්නේ. All the info study, past paper study, time flies, watching computer doesn't fulfill your dreams කියලා එහෙමත් ගහලා only 2 years කියලා ගහලා තිබ්බා. දැන් ඒක only 8 months වෙලා තියෙන්නේ. හරිද? ඒක මට ඒක දකිද්දි එන අවුල්. මට මේ අවුරුදු දෙකක් තිබ්බ එක තමයි අවුරුදු දෙකක් ඇතුළේ ෂේප් එක ගන්න තිබ්බ එක තමයි මේ මාස 8කට මම නිකන් කම්ප්‍රෙස් කරගත්තේ. අර පීඩනේ වැඩිනේ. අර අපිට කෙමිස්ට්‍රි කියලා දෙනවනේ. පරිපූර්ණ නිකන් වායුවක් ගත්තොත් හරිද? සරලව හිතන්නකෝ. ඝන මීටරය කියන්නේ ලීටරයක් පුරන් පුළුවන් වායු ලීටරයක් පුරන් පුළුවන් බොක්ස් එක ඝන සෙන්ටිමීටරයකට කම්ප්‍රෙස් කරාම පීඩනය හිතන්නකෝ අර එන ඝන මීටර එකක පරිමාවක තියෙන මේක වායු ප්‍රමාණය ඝන සෙන්ටිමීටර එකක් පීඩනය වැඩි වෙනවනේ අම්බාන ඒ වගේ වැඩක් වෙලා තින්නේ මට දැන් කරගත්තේ මං වැඩි ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලන්ට කෙලවෙන්නේ නැහැ මෙහෙම කරොත් කෙලවෙන්නේ නැහැ කෙලවෙනවමයි
හරිද? බොරු කියන්න ඕනේ කෙලවෙන එක සුපිරියරම නහුතරම හොම්බෙන් යන්න කෙලවෙනවා. මේ වගේ වීඩියෝස් මම බැලුවා. ඕගොල්ලෝ දැන් මෙහෙම අහනවා වගේ, ඔයා මේක අහනවා වගේ මම කලින් වීඩියෝස් ඇහුවා මේ වගේ. ඕලෙවල් කරලා ඉවරෙච්චාම වගේ මම හිතුවා නෑ මම මේක වෙන්න දෙන්නේ නෑ. මම වෙනස් පුද්ගලයෙක් මම කරනවා කොහොමද කියලා වගේ විදිහට යන්න ගත්තා. ආයෙත් හොම්බෙන් යන්න කෙලවෙනවා. හරිද? දැන් ඕගොල්ලෝ හිතන්නේ මේ මූ හොම්බෙන් යන්න කෙලෙලත් මේ පැය දෙක තුන වීඩියෝස් දානවා කියලා. ඇත්තට කිව්වොත් මම මේක දාන්නේ ඕගලන්ට අහන්නේ මම මට අහන්න දාන්නේ. මම මේ වොයිස් කට් එක දකින්න පාරට මම හිතනවා මට එපා වෙයි කියලා. මම මේ කියන්නේ මොකක් හරි අර වැඩ කරන්න නැති වැඩක් කරනොත් මට එපා වෙයි කියලා හැඟීමට තමයි මම මේක දාන්නේ. හරි. ඉතින් මම මේක වීඩියෝ ප්‍රයිවට් දැම්මොත් මට වෙන channel එකක් කියන්නේ මගේ ෆෝන් එක තිබ්බේ නැතුව කියන්නේ තාත්තාගේ ෆෝන් එක මට ෆෝන් එක තිබ්බා. ඒක මම තාත්තට දුන්නා. මොකද එයාගේ ෆෝන් එක කැඩිච්ච හින්දා. එයා අලුතෙන් එකක් ගන්න හදලා මම කිව්වා මට අලුත් එකක් කරන් දෙන්න ඊළඟ ඉවරලා කියලා මම මගේක දුන්නා එයාට. එයා හා කිව්වා. ඒතර වැඩිපුර ඒක දැන් ඉන්නේ නැහනේ. මේ මට ඔය ඊට පස්සේ තව එකක් ඔය ෆෝන් බලන එක ඇබ්බ වෙන නවත් තමයි ඒක කරේ. හැබැයි ඊට පස්සේ කම්පියුටර් බලන්න ඇබ්බ වුණාම ඊට වඩා අන්තයි ඈ. යා ඊට වඩා ගොඩක් අන්ත නෑ. හැබැයි අන්තයි. මොකද මේකේ ෆිල්ම්ස් ඔන්ලයින් බලන්න පුළුවන් රවුටර් එකක් තියෙනවා කියන්නේ ආයෙ ෆිල්ම්ස් බලන්න අහුතරම් බලන්න පුළුවන්. මම මේ මාස මේ ඒ ලෙවල් අවුරුද්දේ බලලා ඇති ඕ ලෙවල් වෙනකම් බලපු නැති ෆිල්ම් ලොට්ට යන්න. ඒක ඉතින් මම කාලකන්නිකම සරලව අර්ථයේ පරසමාර්ථ අර්ථයට කියන්නේ සමාන කාලකන්නිකම. කවුරු කියන දේවත් ඇහුවේ නැහැ මන් නියන් ලොක්ක කියලා හිතාත්තා. අර මේ මං කිව්ව ඕ ලෙවල් වලට A9 ගන්න එක තමයි අර බහුතරයක් ෆිසිකල් සයන්ස් කරන අය මේ බයෝලොජි ඒ කරන අය කියලා වෙන්නේ හේතුව. මොකද ඕවර් කොන්ෆිඩන්ස් වෙනවා. අර ඔයා හිතනවා දැන් මම A9ක් ගත්තනේ මට මේක කරගන්න පුළුවන් ඩයල් එකක් සුපිරි මම ගේමක් දෙනවා කියලා කරනවා. කරද්දී ඔය කම්මැලි කමෙද්දිත් අර කලින් හිටපු එකා වෙනවා. ඕලෙවල් කාලේ අර මේක මේ දවසනේ දවසක් මිස් වුණා කියලා මුකුත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඕලෙවල් කාලේ අර එහෙන ලොකු ප්‍රෙෂර් එකක් නැහැ නේ. ඔය ඒතකොට හිතනවනේ ලොකු ප්‍රෙෂර් එකක් කියලා. පස්සේ ඔය A level maths bio කරන්නාම තේරෙන හොඳට ඒක. හරිද? ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන්න ඇති දැන්. මේ ඉතින් කොහොම හරි මේ මම දන්නේ මම හිතනවා මේ මම මේ කියන එක ඔයා අහයි කියලා කියන්නේ මම මගේ අනාගතයක් කෙනාට කියන්නේ. ඒ වගේම තව වෙන කෙනෙක් අහන් ඉන්නවා නම් thank you මෙච්චර අහන් ඉන්නවා කියන එකත් පුදුමයි කවුරු හරි. කොහොම හරි වැඩක් නැහැ. නවත්තනවා. වට කෙලෙනවා කියන එක දැනෙන්නේ නැහැ. හරි. ඉතින් මම කියන්නේ වැඩ කරන කමම කියන වැඩ කරන. මට ඇත්තටම කිව්වොත් ෆිසික්ස් කොහොමද අර කෙලවෙච්ච එක හදාගෙන කියලා ක්ලික් උනේ මේ ළඟදී. ඒ කියන්නේ දැන් මම ඒක ආයෙත් කරන්න පටන් ගන්නවා. මොකද මේ අන්තිම අයියා ආපු හින්දා ආයෙ මට ස්ලෝ වුණා. මොකද ඌ ආවම නෑ පොඩි ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඌ ඉද්දි මන් නිකන් අර එළියෙම ඉන්න හිතෙන්නේ. ඒකින්ද ඒක උගේ වැරද්ද නෙමෙයි මගේ වැරද්ද. ඒ සෙල්ෆ් කන්ට්‍රෝල් එක හදාගන්න ඕනේ. හැබැයි ගොඩක් අයට ඒක නෑ. මටත් නෑ. මම ඒක හදාගන්න try කරන ඒත් මට නැති වෙන මොකක් හරි හේතුවකට. අනේ මන්ද. කොහොම හරි මේ මම ඒක 28 වෙනිදා දන් කරනවා වගේ නැත්තම් මොකද මේ දවස් දෙකේ දානියා වැඩ කරනවා කියලා බාහිර කරලා නිකන් පැයක් දෙකක් දවසට කරලා මේ අදත් පැය දෙකක් වගේ පැය දෙකමාරක් තුනක් වගේ තමයි වැඩ කරේ. මදි ඒක. ඒ ලෙවල් කරන ළමයි පැය තුනක් කරනවා කියන්නේ මදි. එක විෂයකට පැය ගන්න දැන් මම වැඩක් නැහැ. අද ෆිසික්ස් ඇල්ලුවෙත් නැහැ. කෙමිස්ට්‍රි කම්බයින් විතරයි. එහෙම බැලුවොත් වැඩක් නැහැ. ඒ කියන්නේ දවසට සබ්ජෙක්ට් තුනක් මොකක් හරි කරන්න ඕනේ. අමතක වෙනවා කියලා හිතන එකක් මතක් කරගන්න ඕනේ. එහෙම සින්න. දැන් කට්ටිය අහනවානේ ඔය කෙල වුණායට කොහොමද ගොඩ යන්නේ කියලා. කෙලින්ම එක මුත්‍රේ පාස් පේපර්ස්. ඔය කට්ටිය කියනනේ දැන් ස්ට්‍රක්චර් මුරු කියන්න ඕනේ මේ කම්බයින් වල මේ පාර සෙකන්ඩ් පේපර් එක අපිට හම්බුණානේ. කියන්නේ ඇප්ලයිඩ් නේ හම්බුනේ. නෑ PO එක මට දෙකම හම්බුණා. ඇප්ලයිඩ් PO දෙකම. ඒ දෙක අපිට දැන්ට මට කරලා තියෙන පාඩම් වලට අවකලනේ ගන්න පට්ට ලේසි. ඒක නිකන් nothing කරලා දැම්මම. පස්සේ ත්‍රිකෝණමිතියට ඉපේ ඒවත් nothing. ඒවත් කරලා දැම්මා. කොහොම හරි තව එකක් තිබ්බ වර්ග සමීකරණයි ඒ බහුපදශිතක් තිබ්බද මට මතක නැහැ හරියට ගාන මතක නැහැ මම කරා කොහම ඒක ලේසි අනිත් ඒවා තාම උගන්නලා තින්ද බැලුවේ දන්නේ නැහැ මම ඒක ගැන මුත් කියන්නේ ඌ අමාරුත් දන්නේ නැහැ මේ කොහොම හරි PO එකෙත් එහෙම PO එක ඇප්ලයිඩ් එකත් එහෙම ප්‍රවේග කාල වක්‍රය කියන්නේ ප්‍රවේග කාල වක්‍ර ගානයි සාපේක්ෂ ප්‍රවේගයේ ගානක් තිබ්බනේ ඔය ඒව ලේසි පට්ට ලේසි ඊටසේ අපිට මේ ළඟද තමයි සන්ධිකල දඬුවේ ඔය සන්ධිකල දඬුව රාමු සැකිලි ඒ උඩික් කරේ ඒ ගාන ලේසි ඒ කියන්නේ නිකන් nothing case එක අර
මං කෙලුණා දැන් අහයි කෙලුණා කියන්නේ මෙහෙමයි මට අර තියෙනවා මේ කම්බයින් වලට පොඩි ආසාවක් තියෙන හින්දා ඒ දවස්වල කම්බයින් කරා. ඒ කම්බයින් කරපු කාලේ මං කියන්නේ මේ දැන් පොඩ්ඩක් ආයෙ මතක නැහැ මම කම්බයින් නම් මතක් කරගන්න ලීසි. මතක් කරගන්න ලීසි කියන්නේ මේ ගණන් හදද්දි නිකන් තියරි ලාවට මතක් කරලා අන්තිමට මොලේට නිකන් අර ඔයා හරියට දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ ඒ ලෙවල හරිය තියරි ක්ලාස් එක. ඔය සර්ලා දෙන තෑගි වලටවත් ඒ වලටවත් නෙවෙයි අර මොලේට කන්සෙප්ට්ස් ටික බේසික් එක මොලේට නිකන් අර හොඳට අර කාවැදගෙන ඕනේ මේ කන්සෙප්ට් ටික. ඒතකොට තමයි තියරි අමතක වුණොත් ආය අර ගානක් අර මොකද්ද මේ ෆාස්ට් පේපර් එක කරන ගමන් ඔයා හිතන්නකෝ මේ මම ඒක වෙනම දැන් ආයේ පස්සේ කියන්න. මොකද දැන් මම මේ කියගෙන මම කොහොමද කෙල ලයින් එකෙන් ගොඩ යන්න ඕනේ කියලා මට හිතෙන විදිහ. මම ඒක විනා තා චුට්ටෙන් කියන්න. මොකද දෙක වෙනස් නේද? කොහොමද දැන් පැයක් ගත වුණා මේක පටන් අරගෙන. කොහොමරි මේ හරි. ඒතර කෙල මුලින්ම කියන්න ඕනේ කෙලනවා කියන එක දැනෙන්නේ නැහැ. ආයි හිමිවා කොච්චර වෙනස් කියලා හිමිතුවත් නැහැ වාට. ඔය ගොඩක් අය කියනවානේ ෆෝන් ගන්න එපා, කෙල්ලෝ දාගන්න එපා, කොල්ලෝ දාන්න එපා. එහෙමයි මම දැකලා තියෙනවා කෙල්ලෝ දාගෙන කොල්ලෝ දාගෙන මේ එක්සෑම් ගොඩ දාන්න. ඒගොල්ලෝ වෙනම ජීවින් එහෙම නිකන් නෙවෙයි. ඊගොල්ලන්ට අර FI එකට පස්සේ නිකන් අර පිටින් බැලුවම නිකන් අර එන වෙන මොකුත් අර බෑග්ග්‍රවුන්ඩ් ඉෂුස් නැහැ. අපි බැලුවා මට බැලුවොත් නම් මට FI එකක් කරගෙන ඔහොම කියලා වුණොත් ආයෙ නිකන් ලෙල්ල හුටන් ගන්නවා කියලා වෙනවාමයි. හරි. බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න ඕනේ ඉතින්. අර අපේ එකෙක් හිටියා අයියා කෙනෙක්. උට කෙල්ලෙක් ඉන්නවා. හිටියා. ඒ කියන්නේ ඒ කාලේ හිටියා දැනුත් ඉන්නවා යා. යාමයි දැනුත් ඉන්නේ දෙන්නම් මොරටු. කියන්නේ මෑන්ර දෙන්න සෙට් වෙන්නේ කෙමිස්ට්‍රි ක්ලාස්. මාත් දැනේ ඒ කෙමිස්ට්‍රි සර් ගාවට. ඒ දෙන්න ඒ කෙමිස්ට්‍රි ක්ලාස්සේ සෙට් වෙන්නේ. කෙමිස්ට්‍රි ක්ලාස්සේ ඉගෙන ගන්න වෙලේ ආයේ මුකුත් නැහැ ෆුල් ෆෝකස් තියෙන ඉගෙන ගන්නවා. ඒ සර්ගෙන් මම අහගත්තේ. දැන් මේ මාත් ඊට පස්සේ අයියෙන් ඇහුවම කිව්වා මල්ලි මේ උගන්වලේ නිදා ගන්නවා අර කන්සෙප්ට් වලින් අර නිකන් අර එළියට යන පිටපයින් මුකුත් කරන්න එපා. ඒ ටික හොඳට දාගන්න කිව්වා. මොකද පස්සේ බලද්දි ක්ෂණික මතක් වෙනවා. කෙමිස්ට්‍රි වල මුල් ටික පට්ට ලේසි ඈ. රසායනික ගන්න යාට පස්සේ ලෝ සෝක් ඊට පස්සේ ඉනෝගනික් යන සෝක් ඕගනික් යන තවත් සෝක්. මරු වෙනවා ඈ. සුපිරි පරිවර්තන දිනවා මොනවද යාන්ත්‍ර දිනවා 21ක් නේ. 21ක්. ඊට පස්සේ පරිවර්තන කරද්දී ආයේ තියෙනවා නිකන් ඇල්කේන ඇල්කීන ඇල්කයින රසායනය ඊට පස්සේ තව බෙන්සීන් වලයි ටොලුයින් වලයි එන තෝගයක් තියෙන ඈ. බොරු කියන්න ඕනේ නැහැ ඉස්සරහට අමාරු වෙනවා. මම දන්නවා තව ඉස්සරහට යද්දි අමාරු වෙනවා කියලා. මම ඒකයි දැන්වත් මේ හැමදාම හෙට ඉඳන් හැදෙනවා දැන්වත් මෙහෙම මම හැමදාම කියන ගත්තා දැන්වත් මෙහෙම ඉන්නේ නවත්තලා හෙට ඉඳන් කරනවා. දැන් ඉඳන් කරනවා. මම හැමදාම කිව්වා. දැනුත් කියනවා හැබැයි මම දන්නේ හෙට මම කොහොම කරයිද කියලා. මම ඒකයි මේ වෙනසක් වෙන්න මෙහෙම වීඩියෝ එකක් දාන්න YouTube එකට. ඔයාටත් එහෙම හිතනනම් කරන්න මොකක් හරි. හරිද? ඔයාන් නිකන් අර හැමදාම නිකන් අර ඔහොම කෙලෙනවා කියලා දැන් ඔයා නිකන් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා නිකන් අර මොකක් හරි ඩිවයිස් එකක් තියනවා වීඩියෝ රෙකෝඩ් කරලා නිකන් අර හැම වෙලෙම බලන්න පුළුවන් වගේ එකක් මොකක් හරි සීන් එකක් දාගන්න ඕනේ. මොකද මතක් කරගන්න ඕනේ මොකද මෙහෙම කරන්නේ ඇයි? මම නම් මේක කරන්නේ ඇත්තටම මේ මම මැත්ස් තෝරගත්ත එකක් හේතුවක් තමයි මම ඔය ඕලල් කාලේ කරනවා මේ මැත්ස් මම ඕලල් වලටත් මැත්ස් පාස් පේපර්ස් කරලා තියෙන්නේ ඊට කලින් අවුරුද්දේ පේපර් විතරයි. මම අර හින පස්සෙන් ගෙන මැත්ස් අපේ ක්ලාස් එකේ එක්කන හෝම්වර්ක් දෙනවා එඩිට් කරනවා එච්චරයි. මොකද මම අර විශේෂයෙන් කියලා ඊට කලින් දවසේ මේක මොකද්ද සමහර මම ඕලල් මැත්ස් පේපර් ලියලා එනකොට ලියන්න ඉහා සමහර තිමුව දන්නේ නැහැ. කියන්නේ තියරි මතක නැහැ. හැබැයි අනිත් ඒවා ඔක්කොම ගල්ලා 9S ගත්තා. හරිද? 9S ගන්න එක තමයි ඔය ගොඩ බහුතරේ කෙලවෙන හේතුව. මොකද ඕවර් කන්ෆිඩන්ස් එක මම කලින් කිව්වනේ. සමහරව ඉන්නවා එහෙම නෑ. මේකත් කෙලවෙනවා කියලා දන්නවා කියලා කරගෙන. මොකද අපේ අයියත් කරේ සයන්ස් ස්ට්‍රීම් එක. හැබැයි මෑන් මට වඩා අවුරුදු ගාණක් කලින් කරේ. ඒක මට මතක නෑ මෑන්ට මොකද උනේ. ඒකින්ද මම ඒකයි මේ මට කෙලවුණ එක හේතුවක් තව හේතුවක් ඒක. මොකද ගෙදර එකා හිටියට මට මතක නෑ. ඒකින්ද තමයි ඒකත් එක වෙන හේතුවක්. ඉතින් මේ කොහොම හරි මේ ඔක්කොටම පස්සේ තව මොකක්ද කියන්න හිටියේ මට මතක නෑ කියන්න හිටියේ දැන් මේ ඔයා හිතන්නකෝ ඔයා වෙනස් කියලා කියන්නේ ඒකද ඔයා නිකන් ඔයා වෙනස් කියලා හිතුනොත් එහෙම එකක් නෑ. ඔයත් සාමාන්‍ය මිනිස්සෙක්.
වත් සාමාන්‍යයෙන් මේ වගේ මොලේ තියන අය ඉන්නවා. ඔයාගේ මයින්ඩ්සෙට් එකේ තියෙන අයට ඒගොල්ලන්ටත් කෙල වෙලා තියෙන්නේ. ඉඳවත් ඒක කරගන්න එපා. මම කොච්චරද මම දන්නවා මෙතන ඉන්න කට්ටියක් කෙල කරගන්නවා. මම ඉස්සරහින් අනේ වාට කියන්නේ මගේ අනාගත එක්කෙනාට කියන්නේ ප්ලීස් කෙල කරගන්න එපා. හරිද මේ පොඩි සතුටට අවුරුදු ගානක සතුට නැති කරගන්න එපා. අවුරුදු ගානක සතුට කියන්නේ අර නිකන් අර මැච් කරලා සතුට කියන්නේ නිකන් අර ඒ 3 years ගන්නවා කියන සතුට. මොකද අර ඔයා හිතන්න කාටවත් බය කරන්න බැරි දෙයක් ඔයා තමුසේ අරගෙන හරිද මම කරලමයි තමයි නවතින්නේ කියලා හිතලා අනිත් අය හිතන විදිහ මං කියන්නේ මූ ඒකත් කරා මැත්ස් වල 3 years ගත්තා මූ ඒක තියෙන අවුරුදු ගාණක් මැරෙනකන් තියෙනවා මොකද අපේ කම්බයින්ස් එකෙන් මම ඒක දැකලා තියෙනවා සර් මේක කියනවා මට තාම මම මේ මට මොනා නැති වුණත් සල්ලි නැති වුණත් කවදාවත් සල්ලි කෙලවෙලා ගියත් මට මේ සතුට ඇති කියලා අර ඒකෙන් වෙන්නේ අර කම්බයින් මත සාධාරණයෙන් වෙන්නේ ශනික තීරණ ගන්න එක වැඩි වෙන. ඇත්තට බොරු නෙවෙයි. මට ඒක වෙනස දැන් තේරෙනවා. මට ඔය කම්බයින් වල පොඩ්ඩක් අර සබ්ජෙක්ට් එක තේරීගෙන එන ගමන් තියෙන්නේ. දැන් ආයේ මේ සති දෙකෙන් කියලා වුණා. සති දෙකෙන් ඇත්තටම මේ සති දෙකෙන් කියලා වුණා. දැන් ආයේ ගන්න ඕනේ තේරීගෙන ආපු එක. මේ සෝරි වතුරක් දුවා. එයාර මයිකයි ගන්න ඕනේ. ඉතින් වට කියනගෙන දැනෙන්නේ. ඉතින් මේ හරි මට ඒක හැම වෙලේම කියවෙන්නේ මොකද මම ඕක අහලම මට එපා වෙලා තිබිලා මම හිතුවා එහෙම වෙන්නේ නැහැ මට අන්තිමට උණා. ඒකයි මම කියන්නේ. හරි දැන් කෙලෙච්ච ගැන කතා කරානේ. ඔය නියම් බාහිර වැඩ කරන්න යනවා. ඒ වැඩක් නෑ. ඔය මං ජිම් යන්න ගත්තට පස්සේ අර ඒ වෙලාව මං අර වීඩියෝස් දැක්ක එක සර්ලයි ඔය ජිම් යන එක ඇඟ රවුන්ද කෙට්ටුද හීනිද වැඩක් නෑ. මේකට රිසල්ට් එකක් දාන මාත් හිතුවා ආව් මම අයිරන් රැන්ක් එකක් දාලා මෙහෙමයි කියලා හිතලා ජිම් යන්න ගත්තා. ඒක අර මොලේට අර මං කිව්වා කලින් කිව්වා සර්කියුලේෂන් වැඩි වුණාම මේ මං පිටපැන්නද මන්ද කලින් කමන්නේ අහන්න. ඒ සර්කියුලේෂන් එක දැම්මම පස්සේ අර මොලේට යන බ්ලඩ් ප්‍රමාණය කියන්නේ ලේ ප්‍රමාණය වැඩි වෙන හින්දා අර මොලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඕනම එකක නේ අර හිතන්න ඕනේ වතුර උනත් අර මඩ වගුරකට ගහද්දි කියන්නේ මොකක් හරි ටැංකියක් තියෙනවා ඒකේ මඩ තියෙනවා ඒ වතුර උනත් හැම වෙලේ හොඳ වතුර ක්ලීන් වතුර උනත් මඩ වගුරකට වතුර අර වදගලා තියෙන වීඩියෝස් වල තියෙනවා කෝප්පයක් හිතන්න. කහට තියෙන කෝප්පයට ගොඩක් වෙලා වතුර දැම්මම ඒක ඒ කහට ගතිය ගිහින් සුදු වෙනවා. ඒ කියන්නේ වතුර වල පාට වෙන අවර්ණ වෙනවා. ඒ වගේ තමයි මේක. මොලේටත් අර හැම වෙලේම නිකන් අර ලේ ගිහින් අර නිකන් අර හිතන විදිය නිකන් අර ඔක්කොම නිකන් අර බ්ලඩ් ලේනේ තනි කරන නිකන් අර ස්පීඩ් එක වැඩි වෙනවා. එහෙම සීන් එකක් එනවා. ඒක බොරු නෙවෙයි. ඒක ඇත්ත. ඔය ජිම් යන එක මම නවත්තන්න කියන්නේ. හරිද? ටයිම් එකක් තියන දවසට පැයයි. පැයකමාර මම දැන් ආයේ හෙට උදේ ඉඳන් දුවන්න යන්න හිතා ඉන්නේ. ඒතර දුවන්න ගියාම මේ මොලේට ආයේ හොඳ වේස්ට් එකක් එනවා. මහන්සි එනවා. හරි මහන්සි ආවම ඔයා මං කියන්නේ ඔයා රැයට පැය 4ක් නිදාන ඒ අර දුවලා ආවිල්ලා තව පැයක් නිදා ගන්න කියලා. ඒතර පැය 5ක් වගේ ඇතිනේ දවසට. පැය 5ක් හොඳටම ඇතිනේ මිනිස්සෙක්ට. මැරෙන්නේ නැහැ. පැය 5ක් නිදාගත්ත කියලා මැරෙන්නේ නැහැ. හරි. මම මේ වාට කියන්නේ පැය 5ක් නෙවෙයි පැය 4ක් ඇති මිනිහෙක්ට. පැය 4ක් නිදාගත්ත කියලා මිනිහෙක් මුකුත් වෙන්නේ නැහැ. හරි. කියන්නේ පොඩි ඇහැට කළු වෙන ඒව ඔක්කොම හදාන්න පුළුවන්. තමුසේ සල්ලි තියනවා. හරිද මොකක් හරි මේ බියුටි මේකකට ගිහින් ඇහැට කළු වෙන මොකක් හරි ගන්න. අනිත් කොල්ලෝනේ බං මේ කළු නෙවෙයි මොන වුණත් ලස්සන හදාන්න නෑනේ. කොහොමත් රවුලයි කොණ්ඩේ වව හැන්ස මෙච්චරයි. ඔච්චරයි. ඒක ඇත්ත. අම්සලා කෙල්ලෝ නෙවෙයි. කෙල්ලෝ නම් කමන්නේ මේ පස්සේ මේ සල්ලි තියෙන කාලේ කොහොම ගත්තා. අර ජිම් එකට ගියාම වෙන්නේ අර ෆිට්නස් එක හැදෙනවා මයින්ඩ් එක අර සෙල්ෆ් කන්ට්‍රෝල් එකත් හැදෙනවා. මාත් ඔය සෙල්ෆ් කන්ට්‍රෝල් හදාන්න හදලා ඒත් හරියන්නේ නැහැ. අදත් හරියන්නේ නැහැ. වාට තේරෙනවා මං කියන්නේ. මම වෙනම කියන්නේ නැහැ. ඒක ටොපික් එකක් විදිහට. හරි සෙල්ෆ් කන්ට්‍රෝල් ඕනේ. ඒකත් නවත්තන්න ඕනේ මේ වැඩිත් සෙල්ෆ් කන්ට්‍රෝල් කියන්නේ ඔය ගොඩක් අය කියන්නේ ඒක හොඳ නැහැ හැබිට් එක. දවසට එකපාරක් ගන්න එක හොඳ නැහැ හැබිට් එක. ඔව්. ඔය හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ නිකන් අර ඒ වෙලේ පොඩි සතුටක් කියන්නේ ඒක. හරි ඔය දැන් අපි බලමු කෙලෙලා ඉන්න කෙනෙක් කොහොමද කරන්න කියලා. එහෙම ගත්තොත් හරි කෙලෙලා ඉන්නවා කියන වාට කෙලෙලා කියලා දැනෙන්න ඕනේ මුලින්. හරි. වාට ඒක දැනන නම් තමයි වා මෙහෙම කරන්නේ. වා කවදාකවත් කෙලුණාට පස්සේ මොකක් හරි දෙයක් කෙලුණා පස්සේ ආය මුලින් ඉඳන් ආර අවශ්‍යනේ යන්න හදන්න එපා.
මොකද ඔයා රේස් එකක් දුවන්න පටන් ගත්තා කියමුකෝ. මුලින් දුවන එක කියන්නේ ඔය දෙන්නෙක් ඉන්නවා. හරිද? හොඳට වැඩ කරපු එකයි තමුසේ. අරෝ ගාන්ට ස්ට්‍රෝං එකේ දුවගෙන යනවා. තමුසේ මුල් ටිකේ නයියෙන් දුවලා පස්සේ නේ හති දායන අයියෝ එක එකව දකින්නවා කන්න තියෙනවා. එහෙම කකා ඉන්න. අරෝ ඒ ෂේප් එකේ ගිහින් දැන් එන ගොඩක් දුර. ඌ දිනුම් කනුවල තව පොඩ්ඩ දුරයි. තමුසේ එන තෝගයක් තියෙනවා තව. ඔබ එහෙමයි කියලා ආයේ හිටපු තැනට ගිහින් ආයේ ඉන්න කියලා මම එතන ඉඳන් දුවන් එන්න කියලා යන්නේ නැහැ. ඒ තිබ්බ තැන ඉඳන් දුවනවානේ. අන්න ඒ වගේ එකක් තමයි මේ ඇත්ත ජීවිතෙත් එහෙමනේ. ඉතින් සාමාන්‍යයෙන් රේස් එකක් නෙමෙයි එක. හරි. හොඳට තමන් ඉන්න තැන ඉඳන් වැඩ කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන එකම දේ පාස් පේපර්ස් එක. ඔය කට්ටිය පේසරු පොත් සෙට් එක ගන්න. පේසරු හරි මොකක් හරි ඔය ටොපික් වයිස් වින් කරලා තියෙන පොත් සෙට් එකක් ගන්න. කාගේ හරි කවන්නේ නැහැ. අරගෙන මේ අර කාගේද මේ රෝසසර්ගේ විවරණ හරි කාගේ හරි විවරණ මම රෝසසර්ගේ විවරණ තමයි දැන් පොට්ටික් ගත්තා. එයා මට අක්කා කෙනෙක් හිටියා එයාගෙන් පොට්ටි ඉල්ල ගත්තා. එයාත් මොරටුවද එයා පෙරාදෙනියද මන්ද මොකෝ කැලණිද හරි මොකක් හරි පැන් කැම්ප් මොරටුව හරි පෙරාදෙනියද මන්ද ඒ කැම්පස් දෙක ඒ අක්කා පොට්ටි ඉල්ල ගත්ත පස්සේ මම දැක්ක මේ ඒ විවරණ හොඳයි. කියන්නේ කෙලින්ම කියනවා මේක ඕ ලෙවල් දෙයක්. හරිද? වාය මේක කරන්න බැර නම් ඒ ලෙවල් කරන්න එපා. ඒ වගේ හිතට දැනෙව කියනවා. ඒ වගේ එකක් හොඳයි. ඉතින් මම සෙට් එකක් ගත්තා 2019 වෙනවා. 19 ඉඳන් එයාක ගාව තිබ්බේ මට 25 වෙනකම් වගේ සෙට් එක ඉතින් ඔන්ලයින් හරි මොකක් හරි ෂේප් එකක් දාන්න පුළුවන් පොඩි ගානක් නේද උරන්නේ. ඕගොල්ලෝ පොඩ්ඩක් අර බුක් ෂොප් වල හරි ලයිබ්‍රරි එකක් වගේ තියෙනවා නම් ලයිබ්‍රරි එකෙන් බොරෝ කරන්න. පොඩ්ඩක් ඔය මගේ ස්පෙලිංග්ස් හරි දිශා බොරෝ හරි මොකක් හරි ඒක කෙනා වෙනස්නේ කටහඬින් උච්චාරණය ඉතින් ඒක ගැන ටික ගන්නවා. ලෙන් කරගන්න පොතක් ගන්න යන එක ඉතින් වැඩක් නෑ. මට දැන් අතරේ මේ ලයිබ්‍රරි ගන්න නැති හින්දා මේ අලුතෙන් ගන්නද ඉතින් ඔය කරන්න ඕනේ. හරි මම හිතනවා මේක කරොත් හරියයි කියලා. මොකද ගොඩක් අය කියනවා මේක පාස් පේපර්ස් අරගෙන ඒ ටොපික් එකට අදාළ ඔක්කොම ටික එකපාර ඉවර කරන්න. MCQ ඕනනම් අවුරුදු 30ක් ගත්තොත් MCQ 30න් තියෙන්නේ. ඒ කියන්නේ එක ටොපික් එකකින් කියන්නේ යාන්ත්‍රික විද්‍යාව එක ටොපික් එකකින් ප්‍රශ්න දාන්න එකයි වගේ. මොකද සබ් ටොපික් තියෙනවානේ. කියන්නේ නෝමල් ටොපික් තියෙනවා යාන්ත්‍රික විද්‍යාව 10ක් විතර. ඒතර යාන්ත්‍රික විද්‍යාව වෙනවනම් සාමාන්‍යයෙන් 18ක් 15ක් වගේ MCQ 50. ඔව් ඒ ගානක් කියනවා සාමාන්‍යයෙන්. ඉතින් එහෙම බැලුවොත් පාඩම් 11ක් තියෙනවා. ඒකෙන් අර එහෙම බැලුවොත් ඉතින් සෙට් වෙන්නේ MCQ 25. උපරිම වුණොත් කෙමිස්ට්‍රි වල තමයි තියෙන්නේ අර 50 60 වගේ 80 70 වගේ ඒ කෙමිස්ට්‍රි වල. මම කියන්නේ ෆිසික්ස් වල හරිද? ඕනම එකක් ගන්න හරි සබ්ජෙක්ට් වයිස් නෙමෙයි ඕන එකක් ගැන කියනවා. මොකද මේ සබ්ජෙක්ට් වයිස් ගැන කියන්නේ කිව්වොත් මේ ටිකවත් බලන්න හිතෙන්නේ නැහැ. මම කඩලා දැම්මට. ඔයා කෙලිම පොතක් ගන්න. ඒ කියන්නේ මේ හිස් පොතක් අරගෙන ඒකේ පටන් ගන්න. මේ MCQ ටික නැත්තම් පේසරු පොත් නැහැ. එතනම නිකන් අර ඒකේ යටින් ඉර ගහන්න නැතුව ඉස්සරහේ අංක ලියන්න. ඔයාට උත්තරේ කියලා හිතෙන. පස්සේ වෙනම කොලයක් කරන් හරි වැරදි බලලා පස්සේ ඉලක්කම් මකලා මේ ආයේ ඊළඟ පාර ආයේ සෙකන්ඩ් මොකක් හරි රිවිෂන් ඒක ඉවරනට පස්සේ ආයේ මතක් කරගන්න කියලා කරන් පුළුවන්. මේ වර්ධින එක අර මොකක් හරි විවරණයක් කරගෙන බලන්න. කම්බයින් වල විවරණ නැහැනේ. කම්බයින් වල කෙලින් මාකින් එක බලන්න. මාකින් එක බලලා මෙහෙම වෙන්නේ හේතුව මොකද්ද? ඇයි මෙහෙම හිතුවේ? ඇයි මෙහෙම එකක් ගත්තේ? ඇයි මෙහෙම තැනක මෙහෙම එකක් කරේ? ඇයි මේක වුනේ? ඇයි මෙහෙම සීන් එකක් එකපාරට ආයේ ඔය සමහරක් කියලා මේකේ තියෙනනේ එකපාරට කියන්නේ මොකද්ද? අර මේ මාකින් එකේ තියෙන එකපාරට මෙහෙම සීන් එකක් ගත්තා. ඒකේ පොඩි සීන් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් තියරි කොටසක් මිස් වෙලා තියෙනවාට. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. කම්බයින් ඔය නෝට් එහෙම තියනවා නම් නෝට් දෙන පන්ති යන්න යන්නේ. ඒ බලන්න නෝට් එක හොඳට ක්‍රියේට් කරලා හොඳට කියන්නේ ඕගොල්ලෝ නිකන් හිතන්න එපා දැන් මුලින් ඉඳන් කරගෙන යන්න ඕන හින්දා පාඩම් කරන ඔක්කොම ටික කළා ඒක කරන්න බෑ. කිලියම් පාස් පේපර්ස් වලින් තමයි පාඩම් කරන්න ඕනේ දැන්. මම ඔයාලට කියන්නේ මේ මගේ අනාගත එක්කනට පාස් පේපර්ස් වලින් තමයි ගේම ගහන්න ඕනේ දැන්. මොකද පාස් පේපර්ස් මනේ කැරගෙනවා කියන්නේ. කැරුණා කැරගෙන නැතුණත් ඔය එකම කියන්නේ එකම ටොපික් එකකින් එහෙම ප්‍රශ්න එහෙම තෝගයක් කරද්දී කොහොමත් ඒක අර විශේෂ ඔලුවට කාවැදෙනවනේ. ඒතර අලුතෙන් හිතන්න හරි පුළුවන් නේ. ඉන්න මං කියන්නේ essay රුයි මේ මොකද්ද structured essay normal essay කියන්නේ අර මේ ලියන්න structured essay කියන්නේ normal paper එකත් එක්කම අමුණලා paper එකත් එක්කම අපිට හම්බෙන එක. මං කියන්නේ අපි අර වෙනම කොලයක ලියන එක තමයි මං essay කියලා කියන්නේ. එහෙම තමයි මම හිතන්නේ. structured essay MCQ පොත් සෙට් 3ක් ගන්න මේ විවරණ එක තියෙන හැටි කොහොම හරි මට මං කියන්නේ තේරෙනවනේ පොඩි එකක් නෙවෙයි. අරගෙන මේ ඒ පොතේම කරලා හරි වැරදි බලන්න.
පොඩ්ඩක් අර ඒ පොතේම ඒ මාතෘකාවට එහා පැත්තේ දාලා ෆස්ට් ටයිම් මාක් එක 25න් 20ක් හරි ගන්න එහෙම දාගන්න. ඊට සෙකන්ඩ් පාරත් එහෙම දා. දැන් ඕක ටිකෙන් ටික 30න් 30 වෙනවා කියන සුපිරි. 25න් 25 වෙනවා සුපිරි. හරි. ඊට ස්ට්‍රක්චර්ඩ් එසේ නම් අනිවාර්යෙන් මේ මාකින් එක බලන්න ඕනේ. මාකින් එක කොහෙන් හරි වාගන්න. මොකද ඒක ලකුණු දෙන පොයින්ට්ස් තියෙනවා. තියරිය අහලා ඒකේ අර මෙහෙම මෙන්න මේ පොයින්ට් එකට තමයි ලකුණු තියෙන්නේ කියලා ඒව බලන්න ඕනේ. ඒක විතරම බලුවම ලේසි. පේපර් ලියන විදිහ ආර්ට් එක. මොකද මම මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකන්නේ මම අර අනිත් අයගේ එක්ස්පීරියන්ස් ඔක්කොම සමරයිස් කරලා දෙනවා. මම ඒක YouTube වීඩියෝස් බලලා තමයි මේ ඔක්කොම අර YouTube එකේ ඔය මගේ යාළුවන්ගේ කතා බලලා තමයි මේ කියන්නේ. පාස් පේපර්ස් තමයි එකම විදිහ කියලා වෙලා ඉන්නේ නා. තනියම ගොඩ යන්නේ. ඒ කියන්නේ අර මේ ක්ලාසස් වල වෙනම උගන්වනවට අමතරව ගණන් හදනවට අමතරව මේ පාස් පේපර්ස් තමයි ඔයාලට තියෙන එකම වේ එක මේක ගොඩ යන්න කියලා ඉන්නවා. මොකද ආයෙ මුලින්ම කරන්න කියලා ටියුට් අරගෙන හදන්න ගියොත් කියලා වෙනවා. මෙහෙන වෙලාවක් ගියන් මම මේක කියලා දාන්න. මොකද මම මේක දන්නවා මම මෙච්චරලා මේකට මේ කරා අනේ එහෙම වැඩක් නැහැ නේ කියලා මට හිතෙනින් ඉඳලා මම මෙච්චර වෙලාවක් වැඩ කරා. මට කියන් තියෙන්නේ මෙච්චරයි. පාස් පේපර්ස් අරගෙන එඩිට් කරන්න ඕනේ. දැන් හැමෝමගේ පාස් පේපර්ස් වල කොහොමද? වැරදි ස්ට්‍රක්චර්ඩ් එසේ වරදුනන කමක් නැහැ. එකම ස්ට්‍රක්චර්ඩ් එසේ එක දෙපාර තුන්පාර කරන්න. එක දිගට කරන්න එපා. එක තුනේ අර පාඩම් කරනවා එහෙමනේ. අද මේක කරා නම් දැන් ඊළඟට තව වෙලා තියෙනවා වෙන එකක් කරන්න. වෙන ස්ට්‍රක්චර්ඩ් එසේ. ඊට පස්සේ දැන් ඒකේ අර කලින් කරපු එකේ වැරදි ටික හෙට හරි අනිත් හරි ආයෙ කරලා බලන්න මේ ඒකම වැරදුනාද කියලා. ඒකම වැරදුනා නම් ආයෙ වෙනම ගිහින් පොත බලන්න මේක වැරදුනේ ඇයි එහෙමයි. ඒ වගේ තමයි කරන්න ඕන. කෙමිස්ට්‍රි නම් ඒක එහෙමම. හරි. කෙමිස්ට්‍රි ඒක කරන්න ඕන. කෙමිස්ට්‍රි වල විවරණ ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ මම එක දැන් හැමදාම වගේ කරනවා හරියට. ඉතින් නිකන් ඕනවට පාඩ කරේ දැන් නම් කරනවා. ඒ කියන්නේ ඒ ලෙවල් පාස් පේපර් එකක් සතියට අරගෙන 2001 ඉඳන්නේ 2000 ඉඳන් මම කරා 2000 ඉඳන් 2024 වෙනකම් පේපර්ස් වල ඒ කියන්නේ අවුරුදු 24 නේ ඒව MCQ අරගෙන කරනවා ඒ කියන්නේ දැන්ට ගාලා තියෙන ඒව කරලා ඒකෙන් හරි වැරදි නෙවෙයි අදාළ නැහැ තියරි පොඩ්ඩක් හරි අමතකයි නා ඒකම විවරණය කරන්න කියන්නේ පොත එකපාරක් බලලා ඒ මතක ටික හිතින් ලියනවා නිකන් මොකට වෙනම ටෙක්නික් එකක් කියනවා අර ඉංග්‍රීසි ප්‍රොමෝදෝ හරි මොකක් හරි සීන් එක. ඒක වැඩ කරන. ඒ කියන්නේ වාට ඒක එකපාරට හරියන්නේ නැති වෙයි. පොඩ්ඩක් දවසක් දෙකක් කරලා නිකන් මතක් වෙනවා මේක දැන් චුට්ට ගන්න ලිව්වා. ඊට පස්සේ ඊළඟ දවසේ මතක් වෙනවා මේකනේ මං ඉල්ලුවේ. මම මේ පෙරේද ලිව්වේ පෙරේදනේ. පෙරේද ලිව්වේ මට තාම මතකයි. ඒ කියන්නේ අර මේ මොකක් හරි අර ආයන ද්‍රාවණයක් රත් කරාම CO2 පිට වෙන්නේ නැත්තම් මොකක් හරි කියන්නේ විපර්යාසයක් වෙන්නේ නැත්තම් ඒකේ බයිකාබොනේට් අයන නැහැ කියලා. මට ඒක තාම මතකයි. මොකක් හරි ද්‍රාවණයක් කුණුසුම් කරාම කියන්නේ අයන ද්‍රාවණයක් තියෙන එක බයිකාබොනේට් අයන නැහැ. මොකද බයිකාබොනේට් අයන තිබ්බනම් CO2 විතර පිට වෙනවා. ඒක අපිට උණුදිය පරීක්ෂාව කරලා මේ CO2 පිට වුණා එහෙනම් බයිකාබොනේට් අයන තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ ඉනෝගනික් වල මම එහෙමයි දැන් කරන්නේ. මොකද මේ මට දැන් තේරෙනවා මේක කෙලුණේ ඇයි කෙල දැන් ඔයා කෙල වෙලා නැහැ ඉන්නේ ඔයාට ඉදින්දා වැඩේ කරද්දි පට්ට ලේසි මේ කෙල සුපිරියම් කෙලනවා සුපිරියම් කෙලලා ඉන්න කෙනට වැඩ කරන්න පට්ට ලේසි. ඒක මං කියන්නේ ලේසි කියන්නේ අමාරුයි. හැබැයි අර මං කියන්නේ වැඩ කරන විදිය හොයන්න පට්ට ලේසි. ඔයාලා කෙලින්ම කරන් තියෙන්නේ ඔයා එදිනදා කලින් කරපු දේට විරුද්ධ දෙයක. මොකද ඔයාට කෙලුණේ නිකම් මේ හැමදාම වැඩ කරලා නෙවෙයිනේ. ඔයා හැම පැයෙම වැඩ කරලා නෙවෙයිනේ. ඔයාට හම්බෙන ෆ්‍රී ටයිම් එකේ ඔයා මොකක් හරි ගේම් එකක් ගන්නවා. මොකක් හරි වෙලාව ෆ්‍රී කරගෙන පාඩම් කරනලා ගේම් එකක් ගන්නවා ෆිල්ම් එකක් බලනවා. ඒකම අනිත් පැත්ත කරනවා. ඔයා මොකක් හරි වෙලාව ෆ්‍රී කරගන්න එපා. කියන්නේ ෆ්‍රී කරගන්න එපා කියන්නේ හැම වෙලේම නිකන් අර ක්ලාස් එක නෙවෙයි. අර තමන් තනියෙන් වැඩ කරනවා. අනිත් ඒ ක්ලාස් 10 කරන නෙවෙයි 20 කර ගියත් වෙන්නේ නැහැ. මේ තමන් තනියෙන් වැඩ කරන්නේ නැත්නම් කෙල වෙනවා. මම මේ ක්ලාස් 3 ගානේ ගියා මුල් දවසට. 3 නෙවෙයි 2 ගානේ. කියන්නේ පේපර් ක්ලාස් උත් එක තමයි 3 ගානේ උනේ. කියලා වුණා. මේ දැන් මම කතා කරන්නේ මේ ක්ලාස් 2 ගානේ ගියා. කම්බයින් වල එකයි ගියේ එක්කෙනයි ගියේ. මේ අනිත් දෙක ගානේ ගියා. ඒක ක්ලාස් 5නේ දවස් 5ක් ගත්තා. සතියේ දවස් 5යි ඉස්කෝලේ ඔක්කොම ගියා ඒක ඉවරයි. වැඩ කරන්න ගන්න නැහැ. කොච්චර ක්ලාස් ගානක් ගියත් නැහැ තනියම වැඩ කරන ගමන් ඒක බොරුවක් නෙවෙයි ඇත්ත. ඉතින් ඔයා පාස් පේපර්ස් කරන්න ඕනේ ඉතින්. මොඩල් පේපර්ස් උත් ඒව අල්ලන්න යන්න එපා. පාස් පේපර්ස් ටික ආයෙ නැවත කරන්න. මට සබ්ජෙක්ට් එක නිකන් තේරෙනවා කියලා හිතුණොත් ආයෙ කරන්න නිකන් අර පොඩි සතුටක් එයි මට දැන් තේරෙනවා. ඉතින් ඒව නවත්තන්න එපා. ඒත් නවත්තන්න එපා ප්ලීස්. අනේ නවත්තන්න එපා.
ඒක නැවතොත් කෙල වෙනවා ආයෙවා කලින් හිටපු තැනටම ඇදලා දානවා. දැන් මේ වා අලුත් අවුරුද්දක් ඉන්නේ මුලින්ද වැඩ කරනනේ දැන් ඉඳන් වැඩ කරන්න. මේ දැන් ඉඳන් කියන්නේ දැන් මම මේ වීඩියෝ එක දාන්නේ වොයිස් කට් එක දාන්නේ මට 28 තමයි වැඩ කරන්න. මොකද මේ දැන් ඉඳන් වැඩ කරන්න බෑ මට බොරු කියන්න ඕනේ නැහැ. ඒක හීනයක් විතරයි. හීනයක් කියන්නේ මොකද අයියා ඉද්දි ඔයා අතලේ ෆිල්ම් එකක් බලලා උත් එක්ක කතා කරලා ඉන්න මොකද ඌ ආයි ගියහම මාස 3ක් මාසයක් දෙකක් විතර යනවා ආයේ ගෙදර නිවාඩු හම්බෙති උන්ට කැම්පස් එකේ. ඒකින්ද මේ ඔයාට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා මේ A level කරන්නේ A level maths bio තෝරගත්තේ මේ තමන්ට විතරක් තෝරගත්තට ඔයාගේ වටේ පිටේ ඔයාගේ අම්මා තාත්තා ඔයා තියා බලන් ඉන්නවා කියලා හිතන්න. හිතන්න නෙවෙයි බලන් ඉන්නේ. හරි? තමුසේ හොඳ තැනකට කියන්නේ A level හොඳ උපරිම රිසල්ට් එකක් දාලා පාස් වෙනකන් එදින බලන් ඉන්නේ. ඔය හිතපන් අමුසේ ලොකු වුණාට පස්සේ තනියම ජොබ් එකක් කරලා දවසකට කෑම හොයනවා කියන්නේ ලේසි නෑ. උදේ එක වේලකට යනවා රුපියල් 300ක් විතර. උදේ වේලට විතර. දවල් වේලට යනවා 400ක් විතර. එතරම් 700යි. 300 700නේ. ඒතර රෑයකට යනවා දැන් සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකක් වුණත් 550යි. 500යි කියමු. 550යි. හැබැයි හැමදාම ෆ්‍රයිඩ් රයිස් කන්නේ නැහැ 550. ඒක දාන එක වැරදි. 700 රෑට කෑමක් අපි 400යි කියමු. ඒතර 1150යි. සාධාරණනේ. නැත්නම් 1250යි ෆ්‍රයිඩ් රයිස් කයි බුවා දාන 1100. ඒතර දවසට 1100 ගානේ. හරිද? ඒතර 1100යි අපි කියමු 1000 ඔය අපි ඉන්න ගමන් ඔය දවල්ට ඔය 1500 කියන්නේ ඔය බනිස් මොන හරි කනවා 1500. 1500 ගානේ දවස් 30ක් ඔව් සල්ලි හොයහන්කෝ. කොහොමද ඒතකොට? ආ හිතවද එච්චර ලේසින් නියන් අර දේ දුන්නාගේ 45000ක එක මාසෙට නියන් අර මේ කන්න විතරක් 45000ක් යනවා එහෙම බැලුවොත් 1500 ගානේ 45000නේ. 1500 10යි 500 10යි 30යි 30න් භාගේ 15යි 30යි 45යි 45000ක් යනවනේ. මට ඔය දැන් සෙකන්ඩ් තෝට්ස් එන්නේ මොකද මේ රයිට් මයින්ඩ් එකේ නෙවෙයි ඉන්නේ මටත් කෙල්ලලා කියලා දන්නේ නැද්ද මං ඩවුට් වෙනවා. ඒකත් කෙල වෙන තව එකක් කියන්නේ ඔයාට කෙල වෙලා කියලා දැනගෙන ඔයා තව කෙල කරගන්නකොට දැනෙනවා තමන් වැරදි කියලා. ඒක සෙල්ෆ් ඩවුට් එකක් එනවා. ඉස්සර මට මෙහෙම නිකන් මං හිතන්නේ නැහැ කියලා උත්තරේ ගහලා දානවා. දැන් තමයි මේ අර 1500 ගානේ දවස් 30ක් බැලුවම මේ ඇට්ලිස්ට් 5000 කියලා දෙපාරක් චෙක් කරේ නැත්තම් කෙලින්ම මට කියන්න පුළුවන් මේ දෙකට يعني 41500 දෙකට ගාදුව 10500 කියලා 30න් ගුණ කරාම 10 ගුණ කරාම 30000 නම් මේ 500 කියන්නේ 10න් භාගයනේ කියලා. ඒතර 15 එහෙමයි මං හැදුවේ. ඒවා ඉස්සර නිකන් නැතිනම්. හරි. මං කියන්නේ හිතාම 45000ක් හොයනවා. Tamanට කන්න විතරක්. දැන් තාත්තා ගැන උදාහරණ. තාත්තා ඉදරත් ජොබ් එකට යනවා 45000යි. හරිද අපි කියමුකෝ එයාටත් ඒ ගානම යයි කියලා. එයාටත් ඒ ගාන ඒතර 1.35ක් නේ. 90 ඔය 1.35ක් යනවා. කන්න බොන්න විතරක්. කඩින් මං කියන්නේ දැන් සාමාන්‍යයෙන් කඩින් ගණන් කියමුකෝ 1.35ක්. අපි ඊට වඩා අඩු ගානක් යන්නේ හරි. 1.35ක් යනවා. හරි. එයා එච්චරක් හොයන්න ඕන. ඒව ඔක්කොම අතර ඔය ක්ලාස් ෆීස් සාමාන්‍යයෙන් 3500යි 3700 තමයි මේ ෆිසිකල් සයන්ස් යන අයගේ එක ක්ලාස් එක ෆී එක. ඒ වගේ තුනකට යනවා. අපි 4000 කියමු 3700 පේපර් ක්ලාස් උත් වෙනවනේ 4500 ඒතකොට. ඔව් 5000 ආසන ගණක් යන්නේ 4500යි නේ. අපේ 4500 කයි පේපර් ක්ලාස් උත් එක්ක. ඒවත් ඇඩ් කරමුකෝ. එතකොට 13500ක් වගේ. තව එකතු වෙනවා. 1,35,000ට ඒකත් එක වෙනවා. හිතහන්කෝ එච්චර ගාණක් හොයලා තම ගෙදර මේ මහන්සියෙන් කට්ට කාලා නිකම් එන්න නෙවෙයි බලන් ඉන්නේ. ඒ වන් ණයයි බොරු කියන්න ඕනේ නැහැ. වනියන් අර බිස්නස් පවුල ඉපදුන්නේ නැත්තම් අවුලක් නැහැ. ඒක ගාණක්වත් නැහැ නේ ඔයගලන්ට. ඔය එහෙම නැත්තම් නෝමල් සාමාන්‍ය පන්තියේ කෙනා මං වගේ වැඩ කරන්න ඕනේ. මොකද නැත්තම් බෑ. හරි. වැඩ කරන විදිහ හැමෝම කියන වැඩ කරපන් දවසට පැය ගාණක් ඉව වැඩක් නැහැ. වා දවසට පැය කියන්නේ මෙහෙමයි ගොබ්බෙක් වගේ නිකන් පැය 3ක් පැය දවසට අපි යකෝ පැය 6ක් තියෙනවා. දෙක ගානේ සබ්ජෙක්ට් තුනක් ගන්නවා කියලා එහෙම එපා. පැය 6ක් තියෙනවා නම් අනුපාත වලින් බෙදා ගන්න. මොකද මේ ඔයාට ආසයි දෙන සබ්ජෙක්ට් එක තියෙනවනේ. ඒකට දාගන්න පැයක් විතර. දැන් පැය 6 ගානේ තියෙනවා නම් පැය 2ක් විතර දාගන්න. දෙකක් හරි දෙකමාරක් හරි. ඒකට පොඩ්ඩක් වැඩිපුර දාන්න. මොකද තමන් කැමති සබ්ජෙක්ට් එක තමයි ලකුණු වැඩියෙන් හම්බෙන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. මොකක් හරි දෙයක් කැමති නම් ඒකට අපි ඇටෙන්ෂන් දෙන්න වැඩි හින්දා වැඩි වෙනවා. මොකද ඉසෙට් ස්කෝර් එක බලන්නේ එහෙමයි.
මම දැන් මේ ඔක්කොම දැනගන්නේ මේ කෙලුණාට පස්සේ. මොකද ඒ කෙලුණ එක අන් කෙල කරගන්නේ කොහොමද කියන්නේ? අන් කෙල කෙල නොකර ගන්න කොහොමද කියන්නේ? ඒක හදාගන්න කොහොමද කියලා හොයපු හින්දා තමයි මම මේ ඔක්කොම මේ සර්ච් කරලා බලන්නේ. ඉතින් දැන් මම දැන් කෙල වෙච්ච විදිහ කිව්වා. එකෙන් ගොඩ යන විදිහ කිව්වා. තව මට වාට කියන්න තියෙන එක කතාවක්. හරිද? කතාව ඒ කතාව ගැන කිව්වොත් මෙහෙමයි. මට 9 years නේ. මම අලුත් ඉස්කෝලේ ගියානේ. මගේ එහා පැත්තේ ඉන්න කොල්ලෙක්. එයා ගැන කතාව කියන්නේ. මෑන්ට ඕල් රිසල්ට් එක අච්චාරුවක්. එසුත් තියෙනවා. ඒත් තියෙනවා, බීත් තියෙනවා, සීත් තියෙනවා, එසුත් තියෙනවා. හරි. මෑන් මේ එහෙනම් මාස් ක්ලාස් එකට යන්නේ කම්බයින්. මාත් අපේ පේපර් ක්ලාස් තාම පටන් ගත්තේ නේද? මාත් ගියා මාස 2ක්. මම පස්සේ තමයි දැනගන්නේ මෑන් මේ ක්ලාස් එකේ ස්ටේජ් නගින හැමදාම. පන්තියේ කම්බයින් පේපර් ලකුණු වැඩිම ඌ. හැමදාම 100න් 98යි 90යි 92යි 85යි. ඒ පේපරුත් අමාරුයි ඈ. මාත් කරානේ මට 30 ගණන් තියෙන 30 ගණන් 40 ගණන්. 45යි 55ක් තිබ්බා 60ක් වගේ තිබ්බා 60 55ක් තිබ්බා ඇප්ලයිඩ් එක. මම ඉතින් පේපර් එක නිකන් මුකුත් කරන්නේ නැහැ. ඔය නිකන් 40 ගිහින් ලියලා 40 ගන්න නිකන් ගිහින් හිතාගෙන ලියලා ඒ වැඩක් කරේ නෑ ඉතින්. මං කියන්නේ උට ඒව දැන් ඒතොර දැකලා තියෙනවා නේද කට්ටියන ස්ටේජ් එකකලා කියනවා මේ මම මෙහෙම වැඩ කියන්නේ මට ඕල් රිසල්ට් එක අච්චාරු මට ඒකයි ඒකක්වත් තිබ්බේ නෑ මට F තිබ්බා මම මෙහෙම ඉස්කෝලේට පොරොන්දු වෙලා කරේ මට අන්තිමට මැත්ස් වලට A3යි මට අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කැම්පස් කියලා ඒතොර හිතනන්නේ හෙන හිනමානගෙන මුම්මේ හෙන දාර වැඩෝ කියලා ඔය සමහර ඔය තායකත් තියෙනවා දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඔය පොඩි උන් කියන්නේ අපිටලා බාලය මේ කලින් ඒලල කරලා 3 years දාන කැම්පස් යනවා. ඒතර පොඩි අවුලක් කියන බොරු කියන්න ඕනේ මටත් ඒක ආවා. උන්ව දැක්කම නේ මුන්ට කරන්න පුළුවන් නෑ. ඒ මට කෙලවුනේ මට ඒ හින අවුලෙන් මම මාස ගාණක් මේ වෙනම ලයින් එකේ හිටියා. මං කියන්නේ ඒක හිතන්නවත් එපා. ඒ උන්ගේ ජීවිත වෙනස් ඈ. ඕගොල්ලෝ ඊගොල්ලන්ගේ අන්තිරේ ගිහින් බැලුවම උන් අර මීටර ඈ. බොරු කියන්න ඕනේ නෑනේ හાર્ඩ් වර්ක් කරන හරි. උන්ගේ මීටර. අර මගේ යාළුවා මම ඉතින් එහෙම හිතලා මං හිතුවා මෑන් එන වැඩෙක් කියලා. වැඩෙක් තමයි. හැබැයි මේ අපිට බෝවංකනේ නෝමල් කන්සෙප්ට්ස් තියෙන්නේ. මට බෝවංකනේ අපි ක්ලාස් එක කරද්දි මට පටගාල ක්ලික් වෙනවා. يعني බොරු කියන්න ඕනේ නෑ. මොකක් හරි දෙයක් උගන්වද්දි මම හොඳට අහන් හිටියොත් මට සුපිරියර් ක්ලික් වෙනවා. පස්සේ ගණන් හදද්දි ඒක ඇප්ලයිඩ් කරද්දි පොඩි හිරවීම වෙනවා. ඒව අර සර්ලා දෙන උපදේශ අනුව ගියාම හරියනවා. අරුට එක ක්ලික් වෙන්නේ එහෙම ලේසින් උඩ ක්ලික් වෙන්නේ නැහැ. ඌ අර මේ එහෙම මීටරයක් නෙවෙයි බලන් ගියාම වැඩෙක් තමයි. අර මීටරයක් නෙවෙයි ලොකුවට. මම බැලුවා මොකද උනේ කියලා. මම මුට කියලා දුන්නේ ඒ ගාන හදන හැටි. හරිද? හැබැයි මේ තර්ඩ් ටර්ම් තිබ්බා මට ඒක හදාගන්න බැරි වුණා. මොකද මාස ගාන කලින් අරක් කරේ මූ එක ප්‍රැක්ටිස් කරනවා. මම ප්‍රැක්ටිස් කරන්නේ මම කන්සෙප්ට් එක දාගෙන නිකන් ඉන්නවා ගෝතියාගේ කම්මැලිකම. ඒක තමයි කෙලෙන්න හේතුව. මූ ගැන කතා කියනවා නම් මම ඊට පස්සේ මුගෙන් අහුවා ඕල් රිසල්ට්ස් කොහොමද කියලා. ඒතර තමයි මෑන් කිව්ව අච්චාරුවක් කියලා. මෑන්ම කිව්ව රිසල්ට් මම මතක නැහැ. පස්සේ මම බැලුවා මැත්ස් වලට ලකුණු කීයද කියලා. මට මැත්ස් වලට තමයි ඕල් වල ඒක විතරක් තියෙන්නේ. හරිද? බැලුවම මැත්ස් වලට මුට ඒක ඉස්කෝලේ නම ගිය ඉස්කෝලේ මම කියන්නේ උට තමයි මේ ඕල් වල කාලෙත් මැත්ස් වලට ඒ කියන්නේ සෙක්ෂන් එකෙම වැඩිම සෙට් එකේ මුල් 10 දෙනා අතර ඌ ඉන්නවා. එකපාරක් උට වැඩිම ලකුණු ගන්න 98යි හරි එහෙම ගානකුත් ඇවිල්ලා ඌ වැඩි මේ වෙනම ප්‍රයිස් එකක් කරගෙනත් තියෙනවා. ඌ අර ඩෝන් කෑස් ඉන්නේ හිටපු ඩැල්ලක් ඈ. ඒ කියන්නේ අර මේ උට ආසාව තියෙන ගණන් හදන්න ඒ ආසාව තමයි මූවර මේ දැන් අර ඒ මාස් ක්ලාස් එකේ ස්ටේජ් නගින්නේ. මම බැලුවා මූ මේ වැඩෙක්ද නැත්නම් මීටරයක්ද කියලා. ඒ කියන්නේ වැඩෙකුයි මීටරයකුයි හાર્ඩ් වර්කින් පර්සන් කියන තුන් දෙනෙක්. මම බැලුවොත් අනේ මන්ද මම දාන කැටගොරියක් නැහැ. කැටගොරි එකක් හදන්න වෙනවා මට. දැන් මධ්‍යම පාන්තික විදිහට ඉන්නේ. මම දන්නවා මට වැඩ කරන්න ගත්තොත් කරන්න පුළුවන් කියලා මේක. මට ඒක කරගන්න බැරි මොටිවේෂන් නෙවෙයි නිකන් ඩිසිප්ලින් එකයි හදා ගන්න ඕනේ. හැමෝම කියනවා ඩිසිප්ලින් හදාන්න කියලා. හැමෝම කියනවා මොටිවේෂන් වැඩ නැහැ ඩිසිප්ලින් හදාගන්න. කවුරුත් කියන්නේ ඩිසිප්ලින් හදාගන්න එක අමාරු කොහොමද කියලා. එහෙනම් අමාරුයි ඒක. මම මේ අවුරුද්දම try කරානේ. මේ අවුරුද්දම ඩිසිප්ලින් හදන්න try කරා. හරි ගියේ නෑ.
ඩිසිප්ලින් මුකුත් හදන්න එපා. එවිලෙක් කරන වැඩේ ගැන හිතන්න. මම දැන් හිතන්නේ මේ විදිහට දැන්. මම හිතනවා දැන් ඒ කියන්නේ අද ඉඳන් කියන්නේ අද ඉඳන් 28 වෙනිදා මම හිතන්නේ මම එන්න ඕනේ තැනට මම දැන් මොකද්ද කරන්න ඕන? මට ඒ ලෙවල් වලට A3ක් ගන්න දැන් මම මොකද්ද කරන්න ඕන? ආතල් එකේ ෆිල්ම් එකක් බලනවද නැත්නම් පොතක් අරගෙන මොකක් හරි පාස් පේපර් එකක් අරගෙන ඒක කරනවද කියලා. ඒක තමයි මම දැන් හිතන්න විදිය. හරි. දැන් මේ අරු මම බැලුවා ඇයි මට මම මුගේ බෝඩින් වෙලා ඉන්නේ නාවින්න පැත්තේ. මම ගියා ඉතින් මුගේ බෝඩින් ක්ලාස් එකක් තියෙනවා මම ගියා. ඒ කියන්නේ ක්ලාස් එකට යන කලින් කාලයක්. මට තාත්ති කිව්වා මම දැක්ක ඉන්නවා මේක බෝඩිමේ ඉන්නවා තව ඌත් එක්ක දෙන්නෙක්. ඒ උගේ කාමරෙන් තව එකෙක්. උගේ කාමරේට ගියාම උගේ මුල්ලක් තියෙනවා කුණු බාල්දිය පිරෙන්න කොළ වලින් ගණන් හදලා විසික් කරලා උන් කොළ පිරෙන්න. ඒ පිරලා වටේ එළියටත් ඇල්ලලා. මං ගියා මේ කවදායි නේද ඌ කිව්වා මේ සතියේ. ඉතින් සතියක මගේ මේ අවුරුදු දෙකම ඉච්චරවත් නැහැ. ඌ කරන්නේ ගිහින් අර උගර ඕලෙවල් කාලේ වෙච්ච අර අවුලට ඌ ඉඳපන් පෙන්නන්නම් කියලා මොටිවේෂන් අරගෙන මුලින් ඉඳන් කරන් ආපුඩල්ලා. එහෙමයි. කම්බයි පුළුවන් කියන ෆිසික්ස් තොට පුළුවන් වෙනවා. ඊට පස්සේ කෙමිස්ට්‍රි නියන් ලාවට දාන්න තියෙන්නේ. උට මම උගේ පැත්තෙන් බැලුවේ. ඉතින් ඔයගොල්ලෝ කවදාකවත් වැටෙන්න එපා අර විකේක වීඩියෝස් දැකලා. අරව දැක පොඩි උන් අර ඒ ලෙවල් කරන උන්ට මෙහෙම උන්ගේ මයින්ඩ්සෙට් වෙනස්නේ. අර ඕලෙවල් කාලේ මුල තිබ්බ ප්‍රශ්න මොනවද කියහම. දැන් ඔය සමහරු මම උදාහරණ ගත්තොත් ගේනුණු පට දිනවා. කියන්නේ කෙල්ලෙක් දාගෙන තාම ඉන්නවා. මම ඒක දැන් ස්ටොප් කරලා තියෙන්නේ තීරුම් අරගෙන ස්ටොප් කරලා මේ එයාම කිව්වා ඉල්ල වුණාම කතා කරමු. එතකන් වාගේ වැඩ ටික කරගන්න කියලා. එහෙම තීරුම් ගන්න අය අඩුයි. හැබැයි මං කියන්නේ යා හින්දා මොන ප්‍රශ්න ආවේ කියලා ප්‍රශ්න ආවේ. මම මේ මානසික වැඩිච්ච අවස්ථාවක් තියෙනවා. දැන් තමයි යාගේ පොඩ්ඩක් එයා පරිණත වෙලා තියෙන්නේ. මගේ වැරද්ද ඉතින් මම මේ කෙල්ලෙක් දාගත්ත එක. ඒකට කරන්න දෙයක් නැහැ. මම මේ ටික අඩුවෙන් කියයි මොකද ගෙදර ඇවිත් වුණා මාව පන්නවා. පොඩ්ඩක් මේ ටික විතරක් සද්ද වැඩි කරලා අහන්න පුළුවන් නම්. දැන් මේ ඔය කෙල්ලෝ දාගන්න එපා කියන්නේ මේ මොකද මේ ඔයාලට බැලන්ස් කරන්න බැරුව නෙවෙයි. දැන් ඔයා හිතන්න ඔය ඒකිට මේ මොකක්ද අර මේ අර ආර්ථෝ චක්‍රේ දවස් පීරියඩ් ආව දවසක මේක මල පයින්නවා. ඒක සාමාන්‍ය ඔයාට ඔවත් මල පැලෙන්නලා ඒක බැන්න පස්සේ තමසරත් මල පයින්නවා. ඊට පස්සේ දරා ගන්න බෑ. දින්න දරා බෑ. සයිකෝ ගහනවා. කිල්ලොන්ට මෙහෙමයි. කිල්ලෝ එක මේකක් තියෙනවා අර ඒගොල්ලන්ගේ අර ඔළුව නිකන් බොළඳ නෑ. අර ලාමකයි කියන්නේ මම එහෙම අඩුවට නෑ ඒක හොඳයි ඉතින්. අර වෙච්ච සිදුවීමක් කර පොඩ්ඩක් අමතක කරන්න පුළුවන් ටක් ගාලා. අපේ කොල්ලොන්ට බෑ ඒක. මාස නෙවෙයි අවුරුදු ගණන් හිතේ තියන් ඉන්නේ ඕක ඉන්නවා. දශක ගණන්. ඒක බෑ. ඒකින්ද මේ මම කියන්නේ මම ප්‍රොෆෝම් කරන දැන් එලි කියනනේ අර තීරුම් කළා ස්ටෙප් බයි ස්ටෙප් අපි මෙහෙමයි එලියලා මෙහෙම කතා කරමු කියලා. නවත්තන්න කියන්නේ ඔයා ඉන්ස්ටාග්‍රෑම් මැසේජ් කරන ඉන්ස්ටාග්‍රෑම් account එක delete කරන්න. WhatsApp නම් WhatsApp ඒ නම්බරේ බ්ලොක් කරන්න. එයාටත් බ්ලොක් කරන්න කියන්නේ. ඊට පස්සේ ඔයා කෝල් කරන්න. ඒ කෝල් කරන නම්බරේ බ්ලොක් කරලා නම්බර එක කඩලා සිම් එක කඩලා contact ඔක්කොම අයින් කරගන්න. මම එහෙමයි කරේ. මම ඇබ් බැහුණා මම අයින් කරගත්තා. හරි. ඒක ප්‍රශ්නේ නෑ. උරු කියන්න ඕනේ නෑ. එන ප්‍රශ්නේ නෑ. එක. හරි. ඕක හිතන්න එපා. දැන් ඕක හිතාම මේ පොඩි එකට මොනවද තියෙන ප්‍රශ්න? උටයි මේ හිතනවා මට දැන් කෙල්ලෙක් ඉන්න එක බලන්න නෑ. උට තියෙන ගෙදර අනිත් ඒ ගොඩක් වෙලාට ඔය කලින් ඒ ලෙවල් කරන අය අම්මයි තාත්තයි අනිවාර්යෙන් බයෝමැත්ස් කරපු අය. ඒ කියන්නේ ડોක්ටර්ස් ලාගේ ඔය පොඩ්ඩක් අර accountants ලාගේ අර ඒගොල්ලන්ට තියෙනවනේ මෙහෙම මේ කරොත් කොහොමද කරන්නේ කොහොමද කියලා පාත් එක ඒගොල්ලන්ට නිකන් අර කපලා දෙනවා. අපි වගේ අය කපා ගන්න ඕනේ. හරිද? කියන්නේ කුඹුරක් තියෙනවා නම් අපි ඒක නිකන් කොටන්න ඕනේ පැල හිටන. අරුන්ට නිකන් ඔක්කොම කොටලා නිකන් පැල හිටවන විදිහට කියලා දෙන්න තියෙන්නේ. ඒකයි අපිට අමාරුයි. දැන් වායි කවදාකවත් කම්පෙයාර් කරන්න යන්න එපා ඒ වගේ කෙනෙක්ට. හරි. වා හිතන්න මෙහෙම. යාගේ හැටි මේ මගේ හැටි. මම මේක හරියට කරනවා. මම වැඩ කල් දාන්නේ. වැඩ කල් දානගේ මෙහෙමයි. පාස් පේපර්ස් කරන එක තමයි අනිවාර්යයෙන්. ආයෙත් කියනවා. මම දැන් තේරිච්ච දෙයක් තමයි ඉස්සරහා ඉන්න අය බලලා ඔක්කොම පාස් පේපර්ස් කරන්න ඕනේ අනිවාර්යයෙන්. මම දැන් පැය එකමාරක් තිස්සේ කියවනවා. මලත්‍රි දෙනවා. මම දන්නවා මේක කාලේ කරන වැඩක් කියලා හිතෙනවා. හැබැයි මම දන්නවා මම මේක ආයෙ දකිද්දි මට රිගට් එක වැඩි වෙනවා. කියන්නේ මගේ රිගට් මගේ දැනෙන එක වැඩි වෙනවා. ඒකින්ද මම මේක කරයි කියලා හිතනවා. ඉතින් 26 ලෙවල් තියෙන්නේ ආයේ අගෝස්තු
මගේ ටාගට් එක ඒ 3S දාලා මොරටුවේ කැම්පස් එක. මොකද තාත්තට බරක් වෙන්න බෑ මට තව මේ සල්ලි හොයලා කෝස් කරලා ජොබ් හොයන්න. මට කැම්පස් ගියොත් ෆ්‍රී එඩියුකේෂන් එක හම්බ වෙනවනේ. ගවර්න්මන්ට් කැම්පස් එකකින් එඩියුකේෂන් ගන්නවා කියන්නේ සුපිරි ඉතින්. බොරු කියන්න ඕනේ නැහැ. ඔයාට ටාගට් එකක් නැත්තම් ඔයාගේ මේක හිතනවා ටාගට් එක ඒ තුන ගන්න නෙවෙයි. මගේ ටාගට් එක තියෙන්නේ දැන් A level ඒ තුන ගන්න මට්ටමට වැඩ කරලා එක්සෑම් එක ලිව්වට පස්සේ ඒ සතුටෙන් මට ඊළඟ දවස් ගාන මාස ගණන් මාස රිසල්ට් එක මාස 3ක් යනවනේ. මේ මාස 3 මට ටාගට් එකක් තියෙනවා. මම මේ දැන් අද ලිව්වා ඒ කොලේ. ඒ කොලේ මම ලියාගත්ත after A level to do list කියලා. ඒකේ අයිටම 4ක් තියෙනවා. ඒ 4 තියෙන්නේ ජිම් යන එකයි ජොබ් එකකින් සල්ලි හොයලා බයික් එකකටයි අර මගේ බයික් එක ගන්න ආසාවක් තියෙනවා. ඒකයි මේ ෆෝන් එකක් ගන්න ආසාවක් තියෙනවා. ඒ දෙකටයි මගේ අර මම තාම මගේ 18 වෙනි බර්ත්ඩේ එක මේ අවුරුද්දේ 18 වෙනි බර්ත්ඩේ තිබ්බේ. මම 2021 ගෙන් පස්සේ ඒ කියන්නේ මම පාටි එහෙම ගන්න නැහැ. ඔය ගෙදර අයට කන්න මොන හරි කියන විශේෂයෙන් එච්චරයි. මම තාම පාටි එකක්වත් තරන්නේ නැහැ. තාත්තා මගෙන් ඇහුවම පාටි ගන්නවද කියලා මං කිව්වේ මම මගේ සල්ලි වලින් පාටියක් ගන්නම් මෙතකන් එපා කියලා. මං එයාට එහෙම කිව්වෙත් නෑ සෝරි. මම හිතාත් එහෙම මං එයාට කිව්වා මම පාටි වලට කැමති නෑ කියලා. මම හිතාත දෙයක් තමයි මම පාටියක් දෙනවා නම් දෙන්නේ මම එකතු කරපු සල්ලි වලින්. මොකද තාත්තාවත් දෙන්න බෑනේ මට මේ කන්නක් දීලා දෙන මනුස්සයට වෙන උන්ට කන්න දෙන්න කියලා. හරිද? ඒකෙන් තමයි ඊළඟ තියෙන්නේ මට පාටි එපා. කේක් එකක් ගෙන දෙන්න මොකද මං කේක් කන්න ආසයි. එච්චරයි ඉතින් වැඩි ගානක් නෑනේ කේක් එක. කේක් කපන්න අර කැනල්ස් පත්තු කරලා එහෙම මේ පාගල තින්නේ ඒගොල්ලෝ ඉතින් හැමදාම කියනවා. ඉතින් මට ඉතින් බයින්නේ. මගේ අර ටු ඩු ලිස්ට් එකේ එක ජොබ් එකකින් හොයාගන්න ඉතින් මොකද්ද මේ සල්ලි ටිකක් හොයාගන්න එක මේ අර බයික් එකයි ෆෝන් එකයි 19 වෙනි හරි 20 වෙනි බර්ත්ඩේ එකට මේ හොඳ ගමේ අයටයි ඉස්කෝලේයි හැම යාළුවන්ට අල්ලලා පාටියක් දෙන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ ෆිල්ම් හෝල් එක වගේ වෙනම කාමරයක් හදන්න. ඒකට තමයි ඕනේ. ඊට ජිම් එකට යන එකයි මාෂල් ආර්ට් ක්ලාස් එකට යන්න. ඒ කියන්නේ 10 දෙනෙක් ආවත් ගහන්න පුළුවන් ඒ ලයින් එක හදාගන්න. එක්කෙනෙක් තනියෙන් ඉන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට ඔය ගොන්. සෙල්ෆ් ඩිෆෙන්ස් එක බලා ගන්න එපා. කොයි වෙලේ මොනවා වෙයිද දන්නේ නැහැ. තමන්ට කවුරු හරි මරන්න එනවා නම් අනිත් පැත්තට ඩිෆෙන්ඩ් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ මියුසික් ක්ලාස් යනවා මම ගිටාර් ගහන්න ආසයි මේ මම ඩ්‍රාමා කරේ හැබැයි මේ ගිටාර් ගහන්න ඉගෙන ගන්න ආසයි ඒකට ඒ ටූරිස්ට් එක තියෙන්නේ ඒ වගේ ලිස්ට් එකක් හදලා මම දැන් ගහලා දෙනවා මේ ඒකේ යටත් තියෙනවා කොච්චර ලිව්වත් වැඩක් නැහැ තමුසේ මේ ෆ්‍රී එකේ කරන්න ඕන නම් මේක කරගන්න ඕනේ කියලා ඒ වෙලට අදාළ වැඩේ කරන්න ඕනේ එතකොට ඒ වෙලට අදාළ වැඩේ කියන්නේ ඔයා කල්පනා කරන්න මේක කොහොමද කරගන්නේ මේ වගේ කෙනෙක් කොහොමද වැඩ කරන්නේ මම ඒව පුද්ගලයා මම පාස් පේපර්ස් කරන්න ඕනේ දැන් කමන්නේ මම කරනවා කියලා අමාරු ඔළුව රිදෙනවා නම් ශනික නිදා ගන්න ෆිල්ම් බලනවා ටීවී බලනවා තමයි තව වැඩි විතරයි ඔළුව රිදෙනවා නම් නිදා ගන්න නිදාගෙන ඇහැරෙන්න ටක් ගාලා පැය භාගයක් නිදාතත් ඇති ඔළුව රිදෙන එකට හොඳ වෙනවා පැන්ඩෝල් දැපිලා නිදාගන්න ඉපත කාට හරි ඇහැරෙන්න කිව්වා ඇහැරිච්ච ගමන් ඔෂ්ෂක් දාලා කෝපියක් බීලා මේ වැඩ කරන්න මේ අන්තිම මාස 8 26 එක්කෙනෙක්ට මම කියන්නේ මම මගේ අනාගත එක්කෙනාට කියන්නේ අන්තිම මාස 8 මම මේක අහද්දී අන්තිම මාස 8 නේ අන්තිම මාස 2 අන්තිම මාස 4 වෙලා තිබුණා මම ඒතර හිතනවා එහෙම වැඩ කරලා ඇති කියලා. එහෙම කරලා නැත්තම් I'm extremely disappointed in you I mean extremely disappointed in myself. Okay? Because there are so many haters for us both of us. Yeah. I'm talking about same person. I know that I'm taking garbage and shit. There are so many haters, okay? To our family, to me. To get revenge එක ඔයාලට පලි ගන්න ඕන නම් ඉතින් කරන් තියෙන එකම දේ මේ ගොඩ ගිහින් පෙන්නනේ. ඔය මම ඉංග්‍රීසි කැලි දාන්නේ මම පට්ටාස ඉංග්‍රීසියෙන් කතා කරන්න මේ මොකද මට ඉගෙන ගන්න ඕනේ ඒක. ඒක මම මේ දැනින් ඉංග්‍රීසි කැලි දාන්නේ පොඩ්ඩක් අර ජිබ්‍රිෂ් වගේ මොකද ජිබ්‍රිෂ් නේ කියන්නේ. ජිබ්‍රිෂ් නන්සන්ස් වගේ හැනනවා වැඩි හිතන්න එපා. මම මේ ට්‍රේනින් වෙන ගමන් ඉන්නේ තනියම මම self taught කරගෙන ඉන්නේ. ෆිල්ම් බලනවා තමයි මෙහෙම පොඩ්ඩක් හරි ඉංග්‍රීසි තේරෙනවා මට. අර කතා කරද්දි පොඩ්ඩක් හදාගන්න තමයි මම මෙහෙම ඒ සීන් එන්නේ. ඉතින් පොඩ්ඩක් අතුට ඉතින් මං කියලා වෙච්ච විදිහ කිව්වා ඕල් වල කලින් ජීවිතේ කිව්වා
ඒ ලෙවල් වලට කොහොමද උනේ කිව්වා කියලා උනාට පස්සේ කරන්නේ කොහොමද කියලා දැන් කිව්වා අර කතාවක් කිව්වා අර පොඩි උන්ගේ සීන් එකක් කිව්වනේ මේ ඔහොම මේ උන්වත් නිකන් අර කම්පෙයාර් කරන්න යන්න එපා ඔයාලා මෙන්ටැලිටි එක ඒගොල්ලෝ මෙන්ටැලිටි එක වෙනස් ඒගොල්ලන්ට නිකන් අර කුමුරක් නිකන් හාලා දීලා නිකන් අර ගොයම් පැල ටික හිටවන්න විතරයි තියෙන්නේ තමුසෙට ඒක කුමුර මැෂින් එකෙන් නෙවෙයි උදැල්ලෙන් හාලානේ මං හිතන්නේ කොටනවනේ කියන්නේ උදැල්ලෙන් කොටලා පස බුරුල් කරලා වතුර පාරවල් හදලා හරි පැල හිටවන්න තියෙන තමුසෙට තමයි ඔබ තමයි ඒ හින්දා ඔයා කවදාකවත් කම්පෙයාර් කරන්න යන්න එපා වෙන කෙනෙකුගේ ජීවිතයක් එක්ක හරිද ඒගොල්ලන්ට මේ ලීසියෙන් දේවල් හම්බ වෙනවා ඇති එහෙමයි කියලා මේ ඔයාට ලීසියෙන් දේවල් හම්බෙන්නේ නැතුව ඇති එහෙමයි කියලා අතාරින්න එපා අර කියන්නේ අර යුද්ධේ කියන්නේ යුද්ධෙට ගිය සෙබලා කියන්නේ යුද්ධෙට නොගිය සෙබලට වඩා යුද්ධෙට ගිය මිනිහා ප්‍රබලයි කියන්නේ. ඒ කියන්නේ සෙබළු කොච්චර හිටියත් වැඩක් නැහැ යුද්ධෙට ගියපු නැති අය නැත්තම්. එක්ස්පීරියන්ස් එක 0නේ. ඒකයි කියන්නේ. අර තමන් අමාරුවෙන් ගොඩනගාගත්ත ජීවිතවල කතාවක් කියද්දි සුපිරි. මම මගේ කතාව දවසක් මම කියනවා. මම හිතනවා මට හොඳට කරන්න පුළුවන් වෙයි කියලා. සාර්ථක කරන්න පුළුවන් වෙයි කියලා. මම දවසක මම පට්ටාස උගන්වන්න. කියන්නේ කම්බයින් වගේ සබ්ජෙක්ට් එක. මම අපේ මම යන ගෲප් ක්ලාස් එකට යන ඉතින් අපි මට නිකන් උගන්වන්න හැදුවේ. මම ගමේ හින්දා. පස්සේ සර් ෆී එක අඩු කරා. මම කිව්වා සර් එහෙම කරන්න එපා. මොකද සර් උගන්වන දෙයට වටිනාකමක් තියෙන්න ඕනේ. මට නැත්තම් ඒක නෑ බෑ වගේ කියලා. සර් මේක තීරණ අරගෙන මේ සර් ගානක් කියලා ඒ ගාන තමයි මම ඉගෙන ගන්න. මට පට්ටාසේ සර්ත් එක්ක අර නිකන් උගන්වන්න. මම දන්නවා සර්ගේ අඩුපාඩු තියෙනවා. හෝම්වර්ක් එහෙම දුන්නාම හැම එකක්ම ඩිස්කස් කරන්නේ නැහැ. හැමෝගෙම අහනවා කෝකද අමාරුව. ඒක ඩිස්කස් කරනවා. මොකද සර් වෙලාව නාස්ති කරන්න කැමති නැහැ. ඔය මම සර් එහෙම මං සීන් එකක් දාන්න ආසයි. ඉතින් මම හිතනවා මම දවසක හොඳ නෑනවා මම මේ කතාව කියනවා. my life story එක කියනවා මම කොහොමද බිල්ඩ් කරගත්තේ කියලා. මගේ පෙර වැරදි තියෙන එක මට පෙර වෙච්ච සිදුවීම් තියෙනවා මම ඔක්කොම ක්ලියර් කරනවා දවසක. එතකන් තමයි මම මේ වැඩ කරන්නේ. මුල් කාලේ මම සුපිරි මීටරයක් වගේ වැඩ කරා. පස්සේ ඉතින් ඔය එක එක දේවල් වෙනවා. ඒ වෙලා ඉවරයි. ඔක්කොම වෙලා ඉවරයි. වැඩිය මුකුත් හිතන්න එපා. දැන් වෙච්ච දේ වුණා. ඒක ගැන හිතන්නත් එපා. හිතන එකත් කාලය අපත යාමක්. ඔයාට මල පැනලා හිටියොත් අයියෝ ඇයි අද දවසම තිබ්බනේ. අනේ ඔයාට හිතන උදේ පාන්දර දවසක් ෆ්‍රී වුණාම තව චුට්ටේ ඉන් කරනවා කියලාදී ඒ දවස ශිංගාල යනවා. තව චුට්ටේ එන්නේ මම දැන් කරනවා දැන් යනවා දැන් හිතනවා දැන් කරනවා වැඩක් නැහැ මේක බැලුවා කියලා වැඩක් නැහැ. යනවා වැඩ කරන්න යනවා කියලා යන්න. කමන්නේ උදේ නැගිට ගමන් හරි ඇඟ හොදලා යන්න. හරිද? මම මේ කියනවා මම මේ අනාගත මට කියන්නේ. මොකද අනාගතේ ඉන්න මම කැමති නැහැ මට කියලා කරනවට. බලන් ඉන්නේ. ඒකයි මම මේක කියන්නේ. කවුරු හරි මෙච්චර අහන් හිටියනම් බොහොම ස්තුතියි. මම මේ කියන එක අහන් හිටියට. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට මට වගේ කියලා නොවේවා කියලා. කියලා වෙලා නම් ඉන්නේ ගොඩ යන්න පුළුවන් වෙන්න කියලා. මොකද මම අනාගතේ මටත් කියනවා අලුතෙන් බලන ඔයාටත් කියනවා. ඉතින් එච්චරයි ඉතින් මං හිතන්නේ මට කියන්න තිබ්බේ. ආයේ මම මගේ ප්‍රෝග්‍රස් එක ජනවාරි මාසෙන් පස්සේ දාන්න වීඩියෝක් දාන්න හිතන් ඉන්නවා. ඔව්. දාන්න ඕනේ. ජනවාරි මාසේ 31 වගේ වෙද්දි දාන්න ඕනේ. කියන්නේ පෙබරවාරි 1 වෙනිදා වගේ. මම ඔක්කොම කිව්වනේ මට කියන්න තිබ්බ. ඔක්කොම වගේ කිව්වා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මට. හරිද? අන්තිමට කියන්න තියෙන්නේ ඔයාට කෙලලානේ නම් ඉන්නේ ඔක්කොම අමතක කරන්න. පාඩම් කරන්නේ ඔක්කොම අමතක කරන්න. පාස් පේපර් සෙට් එක ගන්න, එඩිට් කරන්න. කරන ගමන් අමතක වෙච්ච ඒවා මොනවාද කියලා වෙනම කොලේක ලියා ගන්න. ලියලා ඒ ටික වෙනම පොඩ්ඩක් අර ෆ්‍රී වෙලාවක බලන්න. හරිද? දවසට වැඩ කරන වෙලාවක් තියාගන්න. ක්ලාස් තියෙනවා නම් ක්ලාස් ගිහින් ආව මහන්සි නම් පැයක් නිදාගෙන ඔයාට දැන් කරන් තියෙන එකම වැඩේ කම්පියුටර් බලන එක අඩු කරන්න. කම්පියුටර් ෆෝන් මොකක් හරි ඇබ්බැහි වෙලා තියෙන දෙයක් තියෙනවා ඒක අඩු කරන්න. ඒක පුළුවන් තරම් දවසට පැයකට අඩු කරලා ඊට පස්සේ ඒක නැති කරලා දාන්න. මොකද ඇබ්බැහි වීමක් එකපාරට නවත්තන්න බෑ. ඒක මම දන්නවා. එහෙනම් ඒක පුළුවන් තරම් අඩු කරලා ඒක මේ නැති කරලා දාන්න ඕනේ. ඒක තමයි හොඳම විදිය. එකපාරට නිකන් අර මුදුන් මුල කෙලෙව්වා වගේ යට මුල් නිකන් ගහගෙන නිකන් අග්ගිස්සෙන් කැපුවා වගේ මුදුන් මුල යට තිබිලා වැඩක් නැහැ. හරි. ඒතර ආයෙ පැලයක් එනවනේ. සමහර ගස්වලින් නෑ මං කියන්නේ සාමාන්‍ය පොඩක්. හිතන්නේ කියලා. ඉතින් එහෙනම් මට කියන්න තියෙනවා ඔයාලට කෙලෙලා නම් ඉන්නේ. ඒක ඔක්කොම අමතක කරලා පාස් පේපර්ස් කරන්න ගන්න.
හරි ඒතකොට අර වෙනම කොලේ අරගෙන ඒක ලියන්න මොනවද අමතක වෙලා තියෙන්නේ මොනවද තියරි බලන්න ඕනේ මේ ටික තමයි බැරි මේ ටික තේරෙන්නේ නැත්තම් YouTube එකේ වීඩියෝස් තියෙනවනේ ඒ කැලල හරි බලන්න deep education එකේ මම හිතන්නේ එන තෝගයක් වීඩියෝස් තියෙන ෆ්‍රී දාලා ඒ ටික හරි බලන්න පාස් පේපර් ඩිස්කෂන් අර එන තෝගයක් තියෙනවා ඒවත් බලන්න ඒකයි මට කියන්න තියෙන්නේ අන්තිම පොයින්ට් එක මම දැන් ආයි ජනවාරි වීඩියෝ එකක් දානවා මාසෙකට පස්සේ මට කියන එක ඔයාලා බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ එච්චරයි මෙච්චරලා බහන් ඉන්න ඔක්කොම thank you මගේ අනාගතේ එක්කන තමයි මම විශේෂයෙන් ස්තුති කරන්නේ මම හිතනවා හොඳ ගේමක් දීලා ඇති කියලා මෙච්චර නක අනේ අදින්න ට්‍රැක් පයින්න නම් එපා මේ අන්තිම මාස ටිකේ බොහොම ස්තුතියි